ආයුබෝවන්. ඔන්න අද අපි අද සිට පටන් ගන්නවා ව්‍යාපාරික සංඛ්‍යානයේ විෂයට අදාළ වෙච්ච වීඩියෝ පාඩම් මාලාව. මතක තියාගන්න 12 වසරේ සහ 13 වසරේ කියන වසර දෙකේම ප්‍රධාන පාඩම් 8 බැගින් ගොනු කරලා තිනවා සිලබස් එකේ. ඒ නිසා මේ වසර දෙක පුරාම තියෙන මේ පාඩම් 16ම වීඩියෝ පාඩම් විදිහට ඔබට ලබා ගන්න දැන් උන්න අවස්ථාව තියෙනවා. මේ පළවෙනි පාඩමට ඔබ සම්බන්ධ වුණා වගේම ඉතිරි පාඩම් සියල්ලම දිගින් දිගටම වීඩියෝ පාඩම් විදිහට ඔබට ලබා ගන්න පුළුවන්. රයිට්. මම සේන ගත්තනායක ව්‍යාපාරික සංඛ්‍යාන විතරක් නෙමෙයි සමස්ත පොදුවේ ගත්තන් පස්සේ සංඛ්‍යාන විෂය සම්බන්ධව ඒ වගේම ව්‍යාපාර සම්බන්ධව කියන මේ ශාස්ත්‍ර දෙකම සම්බන්ධව පශ්චාත් උපාධි ලබාගෙන වසර ගණනාවක් ශිෂ්‍යෝ මං හිතන්නේ ආසන්නව ලක්ෂයකට වඩා ශිෂ්‍ය ප්‍රමාණයකට විශේෂයෙන් ශිෂ්‍ය කාණ්ඩය ගත්තන් පස්සේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් ඒ වගේම උසස් පෙළ ශිෂ්‍යයන් සහ වෘත්ති අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් කියන ශිෂ්‍යෝ තුන්ගොල්ලටම වසර 15කට වඩා වැඩි කාලයක් උගන්ලා ගත්තු අත්දැකීමුත් එක තමයි මේ වීඩියෝ පාඩම් මාලාව ඔන්න පටන් ගන්නෙ. රයිට්. අපි දන්නවා ඕනම විෂයක් ආරම්භ කරද්දී පළවෙනි පාඩම තමයි ඒ විෂය සම්බන්ධව හඳුන්වා දෙන එක. ඒ නිසා අද පාඩම ඔන්න අපි පටන් ගන්නවා ව්‍යාපාරික සංඛ්‍යානයේ හැඳින්වීම. අපි කියනවා ඉංග්‍රීසියෙන් introduction to statistics කියලා. right. ඔන්න මේ පාඩම හඳුන්වා දෙන්න යන්නේ. මේ පාඩමෙන් ඇත්තටම අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ව්‍යාපාරික සංඛ්‍යානය කියන්නේ මොකක්ද? අඩුම තරමේ ව්‍යාපාරික කැලල පැත්තක දැම්මත් මේ සංඛ්‍යානය කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේක පාවිච්චි කරන්නේ මොන වගේ ශාස්ත්‍රයක් සඳහාද? මේකෙන් මිනිස්සුන්ට තියෙන වැඩේ මොකක්ද? මීට අදාළ වෙච්ච ස්කෝප් එක අපි එහෙම නැත්නම් කියනවා මීට අදාළ වෙච්ච සම්පූර්ණ විෂය පතය මොකක්ද? මෙන්න මේ වගේ මූලික හඳුනා ගැනීමක් කිරීම තමයි අතරම පළවෙනි පාඩමේ අරමුණ. එහෙනම් අද පාඩම මොකක්ද? ව්‍යාපාරික සංඛ්‍යානයේ හැඳින්වීම. රයිට්. අතරම සංඛ්‍යානය කියලා කියන්නේ මොකක්ද? අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. මම ඔයාලට කියනවා සංඛ්‍යානය සම්බන්ධ වෙච්ච ප්‍රායෝගික ප්‍රැක්ටිකල් උදාහරණයක් මම කියන්නම් සංඛ්‍යානය සම්බන්ධව. සංඛ්‍යානය කියලා කියන්නේ අත්‍තරම ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ පාවිච්චි කරන විෂයක් වගේම එදිනෙදා දෛනික ජීවිතේත් ඔබ පාවිච්චි කරන විෂයක්. මේ සංඛ්‍යාන විෂය මෙච්චර විධිමත් ඔබ මීට කලින් හදාරලා නොතිබුණත් ඔබේ ජීවිතේ ගොඩක් වෙලාවට මෙන්න මේ සංඛ්‍යාන විෂය ඔබ පාවිච්චි කරනවා. මම හිතන්නේ අද දවසෙත් කීප වතාවක් පාවිච්චි කරන්න ඇති. ඒ වගේම මමත් පාවිච්චි කරන්න ඇති ඔබත් පාවිච්චි කරන්න ඇති සමහරලාට මේ විෂය සංඛ්‍යාන විෂය කියලා නොදැනුවත්ව හරි. ඒ නිසා මේක අතිශය ප්‍රායෝගික විෂයක්. සංඛ්‍යානය ගත්තන් පස්සේ අතිශය ප්‍රායෝගික විෂයක්. ඒක මට කියන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඒක ජාත්‍යන්තර මට්ටමේ ලෝක පරිමාණයෙන් ලෝක මට්ටමේ ඉඳලා ජාතික මට්ටමේ වගේම ඔබේ දෛනික ජීවිතයේත් නිතර පාවිච්චි කරන විෂයක්. එහෙනම් මොකද්ද මේ සංඛ්‍යානය කියලා කියන්නේ? දැන් අපි දන්න ඕනම විෂයක් ගත්තන් පස්සේ ඒ සංඛ්‍යානය ඕන විෂයක් ගත්තන් පස්සේ අපි තේරුම් ගන්න ඕනේ ඒ විෂය ඇත්තටම ආවරණය කරන්නේ මොන වගේ දෙයක්ද? සමහර කෙනෙකුට ආර්ථික විද්‍යාව දන්න කෙනෙකුට යම් ප්‍රමාණයක් අදහසක් තියෙන කෙනෙකුට අඩුම තරමේ ආර්ථික විද්‍යාව කියන වචනය අහපු කෙනෙකුට පවා ආර්ථික විද්‍යාව කිව්වන් පස්සේ යාට යම් අදහසක් එනවා. ගණිතය කිව්වන් පස්සේ යාට යම් අදහසක් එනවා රයිට් මේක සාකච්ඡා කරන්නේ මේ වගේ ශාස්ත්‍රයක් ගැන කියලා. මොකක් හරි භාෂාවක් අපි සිංහල ගත්තත් නේ බෞද්ධ ශිෂ්ටාචාරය ගත්තත් ව්‍යාපාරික අධ්‍යයනය ගත්තත් ඊට පස්සේ ව්‍යාපාර මොකක් හරි කළමනාකරණය ගත්තත් ගිණුම්කරණය ගත්තත් ඊට පස්සේ භෞතික විද්‍යාව ගත්තත් රසායන විද්‍යාව ගත්තත් මේ ඕනම විෂයක් කියද්දී ඔබට අදහසක් එනවා රයිට් මෙන්න මේ විෂයෙන් සාකච්ඡා කරනවා ඇත්තේ මේ විෂය උගන්වනවා ඇත්තේ මේ විෂයෙන් ආවරණය වෙනවා ඇත්තේ මේ වගේ දෙයක් කියලා. දැන් සංඛ්‍යාන කිව්වන් පස්සේ ඔබට මතක් වෙනවද එහෙම එකක්? සංඛ්‍යාන කිව්වන් පස්සේ නිකන් අදහසක් එනවද මෙන්න මේ සංඛ්‍යාන විෂයෙන් මෙන්න මේ වගේ දෙයක් ආවරණය කරයි කියලා. රයිට් අන්න ඒ කතාව තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ සංඛ්‍යාන කියන විෂය ඇත්තටම ඔබ අලුතෙන්ම පටන් ගන්න විෂයක් නෙවෙයි ඔබ O level මේ දක්වා ඉගෙනගත්තු ශිෂ්‍යෙක් නම්. විශේෂයෙන්ම O level මට්ටමේ සංඛ්‍යාන කියලා විෂයක් නොතිබ්බට සංඛ්‍යාන විෂයට ළඟින්ම යන විෂයක් තිබුණා. නැත්නම් සංඛ්‍යාන විෂය ඔබන්න පුළුවන් විෂයක්ව තිබුණේ O level ගණිතය. හැබැයි ගණිතය සහ සංඛ්‍යානය කියන විෂය දෙකක්. හැබැයි අඩුම තරමේ සංඛ්‍යානය කියන විෂයට ලොකු නෑදෑකමක් සම්බන්ධතාවයක් රිලේෂන්ෂිප් එකක් ගණිතයත් එක්ක තියෙන නිසා තමයි O level මට්ටමේ ගණිතයේ සිලබස් එකේ සමහර සංඛ්‍යාන විෂයේ පාඩම් දාලා තිබුණේ. දැන් ඔබ දන්නවද සංඛ්‍යාන විෂය දැන් ඔබට මතක නම් O level සමහර පාඩම් ගත්තයින් පස්සේ ඒකේ සංඛ්‍යානය කියලා චූටි කැලේ ටිකක් සාකච්ඡා කරලා තිබුණා. මතකද?
හැබැයි ඒ ටික සංඛ්‍යාන නෙමෙයි ඊට වඩා ගොඩාක් දේවල් ඔන්න එළල් මට්ටමේ සාකච්ඡා කරනවා සංඛ්‍යානේ විෂය විදිහට. හැබැයි අඩුම තරමේ අපිට අදහසක් ගන්න පුළුවන් O level ගණන් වලදී ඔයා සමහර පාඩම් ඇත්තට මේ සංඛ්‍යාන කියන විෂයට අදාළ වෙච්ච පාඩම් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක මතක් කරොත් මම උන නම් ටිකක් කියාන යන්නම් ඔන්න පොඩ්ඩක් මතක් කරගන්න රයිට් මේව අපි ගණන් වල ඉගෙන ගත්තට ඔන්න ඇත්තටම මේවා හරියටම බෙදා වෙන් කරගත්තොත් ඒවා අයිති වෙන්නේ ඇත්තටම ගණන් වලට නෙමෙයි මොනවටද සංඛ්‍යාන කියන විෂයට. ඔන්න මම නිකන් වලට හුරු පුරුදු වචන ටිකක් කියාගෙන යනවා O level ගණන් වලදී මුණ ගැහෙච්ච. ඔන්න මම එකක් දෙකක් කියනවා. මොකද්ද? මධ්‍යයන්නේ කියන එක මතකද? ඔව්. මතකයිනේ. මම අහන්නේ මධ්‍යයන්නේ කරන්නේ කොහොමද කියලා. අඩුම තරමේ මෙහෙම වචනයක් තිබ්බා කියලා මතකයිනේ. මධ්‍යස්ථ කියලා වචනයක් තිබ්බා නේද? මාතේ කියලා වචනයක් තිබ්බා. චතුර්ථක තිබ්බා. අන්තර් චතුර්ථක පරාසය තිබ්බා. ජාල රේඛයේ තිබ්බා. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය තිබුණා. තමුණක් තිබුණේ. වඩ ප්‍රස්ථාරනේ ෆයි chart තිබුණා. තමුණක් තිබුණේ. සම්භාවිතාව තිබුණා. දැන් ඔන්න ඔය ටිකක් මතකයිනේ. දැන් ඔය වගේ මාතෘකා ටිකක් O level ගණන් වලදී ඔයා සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඇත්තට මේවා ගණන් පාඩම් නෙමෙයි. ඔයාට O level මට්ටමේ මේවා සාකච්ඡා කරේ ගණිතේ පාඩමක් විදිහට වුණාට මතක තියාගන්න ඕන අදින් පස්සේ අපි කියන්නේ නෑ ඒ පාඩම් ගණිතේ පාඩම් කියලා. ඇත්තටම ඔන්න ඔය වගේ පාඩම් වලින් තමයි සමන්විත වෙන්නේ මොකද්ද සංඛ්‍යාන විෂය. මම එහෙම ටිකක් ඔයා දන්න යමක් මතක් කරේ පොඩි නම් අදහසක් ගන්න රයිට් මේක මේ විෂය සාකච්ඡා කරනවා ඇත්තේ අඩුමතරෙන් මෙන්න මේ වගේ දේවල් ටිකක් කියලා නේ. ඒ ටික නෙමෙයි ඊට වඩා අපි ගොඩාක් දේවල් සාකච්ඡා කරනවා. හැබැයි අන්න ඒ වගේ දේවල් වලින් පටන් ගත්තා නම් වඩා අදහසක් යම් අදහසක් දැන් ඔන්න එනවා සංඛ්‍යානය කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් ටිකක් සාකච්ඡා කරන විෂය වෙන්නේ නැති කියලා. රයිට්. ඔයා දන්නවද මේ සංඛ්‍යානය කියන විෂය මම හිතන්නේ ඔය රිසර්ච් එකක් කරද්දී පර්යේෂණයක් කරද්දී ප්‍රොජෙක්ට් එකක් කරද්දී නේද? විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ විශේෂයෙන්ම රිසර්ච් එකක් එහෙම කරද්දී සංඛ්‍යාන විෂය නැතුව ඔය කිසිම රිසර්ච් එකක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. රිසර්ච් එකක් කියලා කියන්නේ පර්යේෂණයක් කියලා කියන්නේම දත්ත ටිකක් එකතු කරලා ඒවා අපි ඇනලයිස් කරනවා ඒවා අපි විශ්ලේෂණය කරනවා ඊට පස්සේ ඒ මත ඉඳගෙන අපි තීරණ වලට එළඹෙනවා නේ. ඉතින් ඔය වැඩ ටික තමයි අත්‍තරම සංඛ්‍යානය කරන්න තියෙන්නේ. ඒතර ඔය වැඩ ටික විද්‍යාත්මකව නිවැරදිව විෂයක් වශයෙන් සාකච්ඡා කරන්න අපිට විෂයක් අවශ්‍ය වෙනවා. අනේ විෂය තමයි අපි කියන්නේ අත්‍තරම සංඛ්‍යානය කියලා. මම උදාහරණයක් කිව්වොත් ඔය සංඛ්‍යාන විෂයේ ප්‍රායෝගික භාවිතය සම්බන්ධව අපිට ගන්න පුළුවන් මෙන්න මේ උදාහරණය. ඔය සාමාන්‍යයෙන් දැන් දන්නව නේද ඔය මැතිවරණයක් කිට්ටුනාම විවිධ ආයතන විවිධ විශ්වවිද්‍යාල අනාගතයේ පවත්වන්න නියමිත මැතිවරණය ගැන විවිධ පුරෝගතනයන් කරනවා. මෙන්න මේ අහවල් කෙනා ජයග්‍රහණය කරයි, අහවල් පක්ෂය මෙච්චරක් ඡන්දදායකයන්ගේ ප්‍රතිශතාත්මක වගයක් ගනී, අහවල් කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ, අහවල් පක්ෂය තමයි වැඩිපුර ආසන ප්‍රමාණයක් ගන්නේ. ඔන්නෝම විශාල පුරෝගතනයන් ප්‍රමාණයක් නේ කලින් මැතිවරණ කලින් ඔහොම කියනවා. ඒ සාමාන්‍යයෙන් මැතිවරණේ අරමුණ තමයි මේ සමස්ත රටේම ජනතාවගේ මතය හඳුනා ගන්න එක. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියමුකෝ ලංකාවේ 1,70,00,000ක් වගේ ඡන්දදායකයෝ ඉන්නවා කියලා. මෙන්න මේ 1,70,00,000 අනාගතයේ තියන්න නියමිත මැතිවරණයේදී කොහොමද හැසිරෙන්නේ? A කියන අපේක්ෂකයාට කොච්චර ජනවර්මක් තියෙයිද? B කියන අපේක්ෂකයාට කොච්චර ප්‍රතිශතාත්මකව ඡන්දෙ දෙයිද නේද? අන්න ඒ වගේ දෙයක් තේරුම් ගන්න හරියටම තේරුම් ගන්න නම් ඉතින් කරන්න දෙන්නේ මැතිවරණයක් තියන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මැතිවරණයට කලින් විවිධ විශ්වවිද්‍යාල විවිධ ආයතන ස්වාධීන කණ්ඩායම් ස්වාධීන ආයතන සහ සමහරවිට ඒ පක්ෂ පවා විවිධ සමීක්ෂණ කරනවා. ඔන්න මම වචනයක් කිව්වා. මොකද්ද? සමීක්ෂණ කරනවා. සර්වේ කරනවා. සමීක්ෂණ කරනවා. ඒක සමීක්ෂණයක් කරන්නේ ඇයි ඒ? සමීක්ෂණයක් කරන්නෙම රටේ මතය හඳුනා ගන්න අරමුණින් තමයි. සමස්ත රටේ හිතන්න 1,70,00,000ක් විතර ඡන්දදායකයෝ ඉන්නවා. මෙන්න මේ 1,70,00,000ටම අදාළ වෙච්ච ජනමතය මොකද්ද? A පක්ෂයට කොච්චරද? B පුද්ගලයාට කොච්චරද? B පක්ෂයට කොච්චරද? ඒක සාමාන්‍යයෙන් මේකේ හරි මගේ ගන්නව නම් ඔයා කරන්න ඕනේ මේ 1,70,00,000ෙන් අහන්න ඕනේ නේ. ඔයාට අවශ්‍යයි නම් මේ රටේම හරි මතය දැනගන්න. අනාගතයේ පවත්වන්න නියමිත මැතිවරණයේ හරිම ප්‍රතිඵලය දැනගන්න. එහෙමනම් ඔයා කරන්න ඕනේ මුළු රටේම ඉන්න නම් 1,70,00,000 ඡන්දදායකයෝ ඒ හැමෝගෙම අහන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් 1,70,00,000කින් අහන්න එහෙම ලේසි නෑ. ඒකට රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන ගාණක් යනවා. බිලියන 10ක් 15ක් යනවා. ඊට පස්සේ ගත්තන් පස්සේ උකට විශාල සේවක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ 1,70,00,000න් අහන්න පුළුවන් 10-15 දෙනෙකුට ලංකාවේ බෑලා. එහෙම බෑ. ඒකට විශාල සේවක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් දන්නවා මැතිවරණයක් වගේ. ඒතර මැතිවරණයකදී රජයේ සේවකයෝ ලක්ෂ 7ක් 8ක් වැඩ කරනවා. පොලිසියත් ආමිකත් එක්කම. ඒතර විශාල ශ්‍රමයක් මේකට අවශ්‍යයි. ඒ වගේ මැතිවරණයක් පවත්වන්න සැලසුම් කරනවා කියලා කියන්නේ මාස ගානක වැඩක්. අන්න විශාල කාලයක් යනවා.
ඒ නිසා විශාල පිරිවැයක් යනවා, විශාල ශ්‍රමයක් යනවා, විශාල කාලයක් යන නිසා මේ 1,70,00,000 මහන් නැතුව අපි කොහොමද මේ අනාගතයේ තියන්න නියමිත මැතිවරණයේ රිසල්ට් එක යම් ප්‍රමාණයක අපි කියවගන්නේ. ඔන්න ඕකට කරන එක සරල වැඩක් තමයි මෙන්න මේ සමස්ත රට නියෝජනය කරමින් මේ සමස්ත රටෙන් තෝරගනිමින් මෙන්න වගේ කුඩා කොටසක් අපි තෝරගන්නවා. මොකද සාම්පල් එකක් තෝරගන්නවා. ඔකට සිංහලෙන් කියන මොකක් කියලාද? නියදිය කියලා. ඔන්න තව වචනයක් ආවා. නියදිය. එක වචනයක් මුණ ගැහුණා සමීක්ෂණය. ඔන්න තව වචනයක් මුණ ගැහුණා නියදිය කියලා. නියදියක් කියන්නේ මොකද්ද? සාම්පල් එකක් සමස්ත රට නියෝජනය කරමින් තෝරගන්නවා කුඩා කොටසක්. සාමාන්‍ය 1,70,00,000ක් ඡන්දදායකයෝ ඉන්නවනම් අපිට පුළුවන් මේකේ 20000ක් වගේ මිනිස්සු තෝරගන්න. හැබැයි මතක ඇතිව මේ 20000 තෝරගන්න ඕනේ කොළඹින්ම නෙමෙයි. ඔය 20000 තෝරගන්නේ තනි කරම කාන්තාව පමණක් නෙමෙයි. ඔය 20000 තෝරගන්නේ තරුණයෝ පමණක් නෙමෙයි. ඔය 20000 ඉන්න ඕනේ සිංහල කට්ටිය පමණක් නෙමෙයි. ඔය 20000 ඉන්න ඕනේ බෞද්ධ කට්ටිය පමණක් නෙමෙයි. ඔය 20000 ඉන්න ඕනේ ගමේ කට්ටිය විතරක් නෙමෙයි. එහෙනම් කොළඹින් අනුරාධපුරයෙන් ජෆ්නා වලින් ඊට පස්සේ සිංහල බෞද්ධ තරුණ වැඩිහිටි ගමේ කට්ටිය නගර කට්ටිය මේ හැමෝම කාන්තාවෝ පිරිමි මැදි වයසේ සහ තරුණ වයසේ නේද මෙන්න මේ හැම ජන සංයුතියක්ම නියෝජනය කරමින් නිරූපණය කරමින් තමයි ඔයා අපි 20000ක් සාමාන්‍යයෙන් තෝරගන්නේ 20000ක් ඕක යම් ප්‍රමාණයක් තෝරගන්නේ ඊට පස්සේ මෙන්න මේ 20000 තෝරගනිද්දි මෙන්න මේ 20000 සමස්ත රට නියෝජනය වෙන්න ඕනේ සමස්ත රටට සාධාරණ වෙන්න ඕනේ සමස්ත රට අධ්‍යයනය කරන්න අපි යන්නේ හැබැයි සමස්ත රටෙන් අපි තෝරගන්නේ බොහොම ටිකක් 1,70,00,000 20,000ක් වගේ තමයි තෝරගන්නේ. හැබැයි ඊට පස්සේ මේ 20,000න් තමයි අහන්නේ කාටද කැමති කියලා. මේ 20,000න් අහනවා සමීක්ෂණය කරන්නේ මේ 20,000ත් එක්ක. අහනවා කාටද කැමති? ඒ ඊට පස්සේ අන්න ඒ කට්ටිය කැමති හරි මොකක් අකමැති හරි කිව්වන් පස්සේ අන්න අපි රැස් කරනවා. ඒ රැස් කරන්නේ මොනවද? රැස් කරන්නේ දත්ත. ඔන්න වැදගත් තව වචනයක් ආවා. මොකද්ද? දත්ත කියලා තව වචනයක් ආවා. සංඛ්‍යාන විෂය ඇත්තටම අමුද්‍රව්‍ය වගේ තියෙන්නේ මෙන්න මේක තමයි. මොකද්ද? දත්ත තමයි සංඛ්‍යාන විෂය රෝ මැටීරියල් වගේ තියෙන්නේ. අමුද්‍රව්‍ය වගේ තියෙන්නේ. එතකොට මේ නියදිය පාවිච්චි කරලා ඔය නියදියෙන් තමයි අහන්නේ මේ 20000න් තමයි අහන්නේ කාටද කැමති කාටද අකමැති. ඒ 20000න් අහන ක්‍රම ගොඩ තියෙනවා පස්සේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ අහනවා අන්න අපි දත්ත රැස් කරනවා. ඒකට දත්ත රැස් කරනවා. ඒ දත්ත රැස් කරලා අපි නිකන් ඉන්නේ නැහැ. ඒ දත්ත රැස් කරලා අපි ඒවා මොනවා කරනවද? ඒවා සාරාංශ කරනවා, පෙළගස්ස ගන්නවා, විශ්ලේෂණය කරනවා. එම විශ්ලේෂණය කරලා අන්න මේ රැස් කරපු මේ 20000න් අහලා ඒ දත්ත අපි සමරයිස් කරනවා. නිකන් සමරියක් හදා ගන්න පුළුවන්, සාරාංශකරණය කරන්න පුළුවන්, පෙළගස්ස ගන්න පුළුවන්, පිළිවෙලක් හදා ගන්න පුළුවන්, විශ්ලේෂණය කරන්න පුළුවන්. එම විශ්ලේෂණය කරලා අපිට අවශ්‍ය වුණොත් මෙන්න මේ data මේ දත්ත ටික සහ මේ තොරතුරු ටික මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න. ඒවට වචන පාවිච්චි කරන්න පුළුවන්, වගු පාවිච්චි කරන්න පුළුවන්, ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්, වගන්ති පාවිච්චි කරන්න පුළුවන්, ඕනනම් ප්‍රස්ථාර පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අකුරු, ඉලක්කම්, වගු, වගන්ති, ප්‍රස්ථාර ආදී විවිධ උපක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන් මොනව කරන්නද? මෙන්න මේ විශ්ලේෂණය කරපු, මෙන්න මේ සාරාංශ කරපු, රැස් කරපු දත් අපිට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔන්න නම් මම දැන් කරුණු කීපයක් කිව්වා. එකක් තමයි මේ සමස්තය නියෝජනය කරමින් මේ නියදියක් තෝරගෙන ඒකෙන් දත්ත රැස් කරන්න වෙනවා. ඒ රැස් කරපු දත්ත විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ විශ්ලේෂණය කරපු දත්ත මිනිස්සුන්ට තේරුම් ගැනීමේ පහසුවක් ඇති වෙන ආකාරයට ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම ඉදිරිපත් කළා අපි නිකන් ඉන්නේ නැහැ. 20000 දත්ත අපි විශ්ලේෂණය කරා වුණාට අපි තීරණයක් ගන්නවා අනාගතය ගැන, අනාගතයේ පවතින මැතිවරණය ගැන, සමස්තය ගැන, සමස්ත රටේ ඡන්දදායකයෝ ගැන කියනවා. මෙන්න මේ A කෙන අපේක්ෂකයා 53%ක් ලබා ගනී, B කෙන අපේක්ෂකයා 42%ක් ලබා ගනී කියලා. දැන් ඔන්න බලන්න මේ සමස්ත කතාව ගත්තොත් මෙන්න මේ සමස්ත කතාව ඇතුලේ සංඛ්‍යාන විෂයට අදාළ මුණ ගැහෙන්න පුළුවන් සියලුම ක්‍රියාවලින් ටික මුණ ගැහුණා. මේක තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. ඕනෝන් නැවත කියනවා. එහෙනම් සංඛ්‍යානය කියන්නේ මොකද්ද? අපිට ඇත්තට අවශ්‍ය වෙන්නේ මේ සමස්තය ගැන තේරුම් ගන්න. අපිට ඇත්තටම අපි අධ්‍යයනය කරන්න කල්පනා කරන්නේ සමස්ත රට. ඔන්න ඕකට අපි කියනවා මේ සමස්තයට කියන අපි අධ්‍යයනය කරන්න කල්පනා කරන සමස්තයට කියනවා. ඔන්න තව වචනයක් ඔයා දන්න වචනයක් මොකක්ද ඔකට කියන්නේ? සංගහණය කියලා කියනවා. සංගහණය පොපියුලේෂන් එක. ඒතර ඔයා අධ්‍යයනය කරන්න කල්පනා කරන්නේ සංගහණය ගැන. හැබැයි ඔයා දත්ත ගන්න සංගහණයෙන්ම නෙමෙයි හැම වෙලාවම සමහර අවස්ථාවල ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් කියන්නකෝ. දැන් ඔය ජන සංගරණයක් එහෙම කරන්නේ. අර ඔන්න ගෙවල් වල සමහර වෙලාවට මේ මෑතකදී කරපු ජන සංගරණෙත් ගෙවල් වල ඔළුව අස්සේ තාමත් අර රතු පාට වගේ ස්ටිකර් එකක් ඇති. ජන සංගරණ වෙලාවේ ඒක නම් ලංකාවේ හැම ගයක්ම සංගරණය භාජනය කරනවා. හැම ගෙදරකෙන්ම දත්ත රැස් කරනවා. අන්න ඒක ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සංගහණයෙන්ම දත්ත ගන්න අවස්ථාවක් තියෙනවා.
හැබැයි මැතිවරණ සමීක්ෂණයක් වගේ, වෙළඳපොළ සමීක්ෂණයක් වගේ, ශිෂ්‍යෝ ගැන කරන සමීක්ෂණයක් වගේ, මාධ්‍ය ගැන කරන සමීක්ෂණයක් වගේ අන්න ඒ වගේ අවස්ථාවකදී ওই සමීක්ෂණවලදී මේ හැමෝගෙම අහන්න යන්නේ නැහැ. හේතුව අපි ගොඩක් සාකච්ඡා කරන තවත් ඉස්සරහට කීපයක් මම කිව්වා. ඒකට විශාල කාලයක් යනවා මේ හැමෝගෙම අහන්න. විශාල පිරිවැයක් ඕනේ, විශාල ශ්‍රමයක් ඕනේ. මේ කාලය පිරිවැය ශ්‍රමය අඩු කරගන්න අරමුණින් තමයි සමස්තය නියෝජනය කරමින් ටිකක් තෝරගෙන නියතියක් තෝරගෙන සාම්පල් එකක් තෝරගන්නේ. ඊට පස්සේ බලන්න එහෙනම් කොහොමද ඇත්තට මේ සමස්ත සංගහණය සමස්ත රටම නියෝජනය කරමින් මේ හැමෝම නියෝජනය වෙන විදිහට සාධාරණ සාම්පල් එකක් ගන්නෙ? ඒක අපි ඉගෙන ගන්න ඕන වැඩක්. ඉගෙන ගන්න විෂයක් තියෙන්න ඕනේ. අන්න ඒ විෂය තමයි අපි කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යානය කියලා. රයිට්. ඊට පස්සේ ඔන්න අපි නියදිය තෝරගත්ත කියලා හිතන්නකෝ. ඊට පස්සේ අන්නේ නියදියෙන් අපි දත්ත රැස් කරන්න ඕනේ. කොහොමද අපි හරියටම දත්ත රැස් කරන්නේ? කොහොමද අපිට අවශ්‍යම දත්ත රැස් කරන්නේ? කොහොමද අපි අදාළම දත්ත රැස් කරන්නේ? ඒකත් අපි ඉගෙනගෙන කරන්න ඕන වැඩක්. නිකන් ඔය හිතුව මතට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙනම් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඒකට සබ්ජෙක්ට් එකක් විෂයක් තියෙන්න ඕනේ. අන්නේ විෂය තමයි අපි කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යානය කියලා. ඔන්න මම දැන් එක ප්‍රධාන ක්‍රියාවලියක් කිව්වා. මොකද සංඛ්‍යානේ? දත්ත රැස් කරන එක. හරියටම දත්ත රැස් කිරීම ඉගෙන ගන්න ඕන වැඩක්. දත්ත රැස් කිරීම මේක ඉගෙනගෙන කරන්න ඕන වැඩක්. එහෙම නැගොඩ විෂයක් තියෙන්න ඕන. අනේ විෂය තමයි අපි කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යානය කියලා. ඔන්න දත්ත රැස් කරා. ඊට පස්සේ මොකද අපි කරේ? සාරාංශ කරා, පෙළගස්ස ගත්තා, විශ්ලේෂණය කරා. දැන් මම ඔයාලට දත්ත ටිකක් දුන්නොත් විශ්ලේෂණය කරන්න කියලා කරන්න පුළුවන්ද? බෑ. ඇයි ඔයා දන්නේ නැහැ? එහෙමනම් මේක දැනගෙන කරන්න ඕන වැඩක්. data විශ්ලේෂණය කරන, data analyze කරන එක, දත්ත විශ්ලේෂණය කරන එකත් ඉගෙන ගන්න ඕන වැඩක්. ඉගෙන ගන්න අවශ්‍ය නැගෙන සබ්ජෙක්ට් එකක් තියෙනවා. අනේ සබ්ජෙක්ට් එක අපි කියන මොකද්ද? සංඛ්‍යානය කියලා. ඔන්න මම දෙවෙනි ක්‍රියාවලිය මුණ ගස්සා ගත්තා. මොකද්ද? දත්ත විශ්ලේෂණය. දත්ත විශ්ලේෂණය. දැන් ඔය විශ්ලේෂණය කරපු දත්ත ඊතරතුරුයි මොනවා කරනවද? මිනිස්සුන්ට බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන්න ඕනේ. එකට අකුරු, ඉලක්කම්, වගු, වගන්ති, ප්‍රස්ථාර පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් දත්ත ඉදිරිපත් කිරීම, දත්ත ඉදිරිපත් කිරීම ඔන්න ඊළඟ ක්‍රියාවලිය. ඉදිරිපත් කිරීම. දැන් කොහොමද හරියම දත්ත ඉදිරිපත් කරන්නේ? මිනිස්සුන්ට තේරුම් ගන්න පහසු වෙන ආකාරයෙන් කොහොමද දත්ත අපි ඉදිරිපත් කරන්නේ? වඩා කාර්යක්ෂමව ඉදිරිපත් කරන්නේ කොහොමද? මේකත් ඉගෙන ගන්න ඕන වැඩක්. ඉගෙන ගන්න අවශ්‍ය නම් විෂයක් තියෙන්න ඕනේ. අන්න ඒ විෂය අපි කියන මොකක් කියලාද? සංඛ්‍යානය කියලා. ඕන් දැන් මම සංඛ්‍යාන විෂයට අදාළ වෙච්ච ප්‍රධාන ශ්‍රිත නැත්නම් ප්‍රධාන ක්‍රියාවලින් තුනක් කිව්වා. දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම, ඉදිරිපත් කිරීම. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ 20000න් දත්ත ගත්තා වුණාට අපි තීරණයක් ගන්නවා ඒකෙන පක්ෂයේ ඒකෙන අපේක්ෂකයා 53ක් ගණී කියලා. දැන් එතකොට මේ 53ක් ගණී කියලා කියන්නේ මේ 20000න් පමණ පදනම් කරගෙනද නැහැ. 20000 පාවිච්චි කරා වුණාට මේ පුරෝකතනය කරන්නේ මේ අනුමාන කිරීම කරන්නේ මේ නිගමනයට එළඹිලා තියෙන්නේ සමස්ත රට ගැන. එනගන්න සාම්පල් එකෙන් දත්ත ගත්තා වුණාට ඒක විශ්ලේෂණය කරා වුණාට ඒවා ඉදිරිපත් කිරීම කරා වුණාට අපි ඒ මත ඉඳගෙන තීරණ ගන්නේ මෙන්න මේ නියදිය ගැන නෙමෙයි. කවුරු ගැනද? මේ සමස්තය ගැන. දැන් ඔයාලට මම දත්ත ටිකක් දීලා කිව්වොත් අන්න ඒ වගේ සමස්තය හෝ අනාගතය ගැන තීරණයක් ගන්න කියලා නිගමනයකට එළඹෙන්න කිව්වොත් ඔයාලට කරන්න බෑ. මොකද ඒක දන්නේ නැහැ. එහෙමනම් දැනගන්න එකට විෂයක් තියෙන්න ඕනේ. අන්න ඒ විෂයත් අපි කියන මොකක්ද? සංඛ්‍යානය කියලා. එහෙනම් මොකද්ද? නිගමනවලට එළඹීම. ඔන්න මං කිව්වා සංඛ්‍යාට අදාළ වෙච්ච ප්‍රධාන ක්‍රියාවලින් හතර. මොකද්ද ක්‍රියාවලින් හතර? දත්ත රැස් කරන එක, විශ්ලේෂණය කරන එක, ඉදිරිපත් කරන එක සහ නිගමනවලට එළඹෙන එක. ඔන්න ඔය වැඩ හතර විධිමත් විෂයක් විදියට හරියට ක්‍රමානුකූලව කරනවා නම් අන්න එතන තියෙන මොකද්ද? සංඛ්‍යානය කියලා කියනවා. එහෙනම් මතක තියාගන්න සංඛ්‍යානය කියන අතිශය ප්‍රායෝගික ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ඒක ලෝක පරිමාණ ජාත්‍යන්තර මට්ටමින් මුණ ගැහෙනවා. ජාතික මට්ටමේ වගේ මැතිවරණයක් වගේ ජාතික මට්ටමේ මුණ ගැහෙනවා. ඒ වගේම තමයි දෛනික ජීවිතෙත් මුණ ගැහෙනවා. මෙන්න මේ වැඩ ටික ව්‍යාපාරය ඇතුලේ මුණ ගැහෙනවා, බයොලොජි ඇතුලේ මුණ ගැහෙනවා, ඉකොනොමික්ස් ඇතුලේ මුණ ගැහෙනවා, මේ සමාජ විද්‍යාව ඇතුලේ මුණ ගැහෙනවා. මම හිතන්නේ මේ ක්‍රියාවලින් හතර මුණ ගැහෙන්නේ නැති තැනක් හොයාගන්න බැරි තරම් සාමාන්‍ය දෛනික ජීවිතේ මුණ ගැහෙනවා. ඔයා සමහරට හෙට ගැන තීරණ ගන්න අද වෙච්ච දේවල් කල්පනා කරලා අතීතයේ දේවල් පාවිච්චි කරලා තමයි අනාගතය ගැන තීරණ ගන්න. සංඛ්‍යානේ තමයි හැමතැනම තියෙන්නේ එතකොට නේ. ඒතකොට සංඛ්‍යානේ කියලා කියන්නේ අතිශය ප්‍රායෝගික විෂයක්. ඒතකොට කොහේ හරි තැනක දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම, ඉදිරිපත් කිරීම සහ නිගමනවලට එළඹීම කියන ක්‍රියාවලින් හතරක් තියෙනවා නම් ඔය ක්‍රියාවලින් හතරම මල්ලකට දැම්මොත් මට මේ මල්ලේ කට ගැට ගහලා මල්ල ලේබල් කරන්න පුළුවන් මොකක් කියලාද? සංඛ්‍යානය කියලා. එහෙනම් කොහේ හරි තැනක මේ වැඩ හතර තිබ්බොත් මතක තියාගන්න ඒ කියන්නේ මොකද්ද? සංඛ්‍යානය කියන විෂය තමයි. පැහැදිලිද? රයිට්. ඔන්න එනම් මම වැඩේ පටන් ගන්න කලින් සිලබස් එක හඳුන්වා දෙන්න යන්නේ. මොකද්ද මේ සිලබස් එකේ තියෙන්නේ? මේ තියෙන්නේ ඔන්න 12 ශ්‍රේණියට අදාළ වෙච්ච
පාඩම් 8 මම නිකන් දැනට නම් වශයෙන් කියන්නම් අපි ඉන් ඩීටේල් නේ විස්තර සහිතව ඒ පාඩම් වලදී සාකච්ඡා කරනවා. පළවෙනි පාඩම තමයි ව්‍යාපාර සංඛ්‍යාවේ අර්ථ දැක්වීම. ඒ කියන්නේ දැන් මම මේ කරමින් ඉන්නේ ඒක තමයි. ව්‍යාපාර සංඛ්‍යාවේ අර්ථ දක්වනවා. ව්‍යාපාර සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන එක තමයි පළවෙනි පාඩම. මේක තමයි කරමින් ඉන්නේ. ඒතර මේක තමයි මම මෙන්න මේ කරමින් ඉන්න ওই පාඩම. දෙවෙනි පාඩම තමයි ව්‍යාපාර දත්ත සංවිධානය කර ඉදිරිපත් කිරීම. අපි දැන් අර දත්ත රැස් කරන් පස්සේ ඒක කොහොමද සංවිධානය කරන්නේ, කොහොමද ඒක පෙළගස්ස ගන්න, කොහොමද ඒක සාරාංශකරණය කරගන්නේ, ඒවා තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයේ අදහසක් එන විදිහට කොහොමද ඉදිරිපත් කරන්නේ, data present කරන්නේ කොහොමද. ඔන්න ඕක තමයි දෙවෙනි පාඩම. තුන්වෙනි පාඩම තමයි දත්ත විශ්ලේෂණය කිරීම. අර මම අර කිව්වනේ සංඛ්‍යාන ක්‍රියාවලින් හතර මොකද්ද ප්‍රධාන වශයෙන් ගත්තම දත්ත රැස් කරන එක, විශ්ලේෂණය කරන එක, ඉදිරිපත් කරන එක, නිගමන වලට එළඹෙන එක. ඉතින් ඒකේ දත්ත දෙවෙනි කතාව තුන්වෙනි තමයි දත්ත විශ්ලේෂණය කරනවා. කොහොමද දත්ත විශ්ලේෂණය කරන්නේ? අන්න ඒකට ඒක ලොකු පාඩමක් වගේ සංඛ්‍යාන විෂය ගත්තන් පස්සේ ටිකක් සැලකියුතු ප්‍රමාණයේ දිගම පාඩම කිව්වත් මම හිතන්නේ වැරදි නෑ. ඒක අපි සාකච්ඡා කරනවා කොටස් 4කට බෙදලා. රයිට්. ඊට පස්සේ ප්‍රතිපායන සංකල්පය සහ සහසම්බන්ධතා සංකල්පය කියලා එකක් තියෙනවා. ඒක මම මේ පාඩමේ විස්තර කරලා කියන්නම් මොනවද කියලා. පස්වෙනි පාඩම තමයි සම්භාවිතාව කියලා ටිකක් ලොකු පාඩමක් තියෙනවා. මම දැන් ඉස්සරහට කියන්නේ ඇයි මේ සම්භාවිතාව සංඛ්‍යාවට සම්බන්ධ වෙන්නේ. අපි හිතාගෙන හිටියේ ඕලෙවල් මට්ටමේ සම්භාවිතාව කියලා කියන්නේ ගණිතේ පාඩමක් කියලානේ. නෑ අත්‍තරම සම්භාවිතාව හරියට වෙන් කරගත්තොත් ඒ ගණන් පාඩමක් නෙමෙයි, ගණිතේ පාඩමක් නෙමෙයි. මොකද්ද? සංඛ්‍යානේ පාඩමක්. හේතුව මම තව ටුට්ටකින් කියනවා. ඊට පස්සේ සම්භාවිතාවෙම අග මුණ ගැහෙන සම්භාවිතා ව්‍යාප්ති කියලා පාඩමක්. ඒක සම්භාවිතාවෙන් පාඩමේ කොටසක් වගේ තේරු ගත්තත් වැරදි නෑ. සම්භාවිතා ව්‍යාප්ති පාඩම ඉවරනන් පස්සේ මුණ ගැහෙන විශේෂ සම්භාවිතා ව්‍යාප්ති නැත්නම් අපි කියනවා සම්මත සම්භාවිතා ව්‍යාප්ති ආකෘති කියලා. ඊට පස්සේ අතර මේ පාඩම් තුනම සම්භාවිතාව තමයි අදාළ වෙන්නේ. ඊට පස්සේ 8 වෙනි පාඩම උන්න නියැදීමේ ක්‍රම නැත්නම් sampling methods කියලා පාඩමක් තියෙනවා. ওই පාඩම් ටික තමයි 12 වසරට අදාළ වෙන්නේ. මේවා අපි විස්තර සහිතව මේ පාඩම් වලදී සාකච්ඡා කරනවා. 13 වසරේ අපි පටන් ගන්නවා නියදුම් ව්‍යාප්ති වලින්, 12 වසර ඉවර කළේ නියැදීමේ ක්‍රම වලින්, ඊට පස්සේ 13 පටන් ගන්න නියදුම් ව්‍යාප්ති වලින්. මොකද නියදුම් ව්‍යාප්තිය කියන්නේ කියලා අපි පාඩමේ සාකච්ඡා කරමු. ඊට පස්සේ සංඛ්‍යාන නිමාණය කියලා පාඩමක් තියෙනවා. සංඛ්‍යාන කල්පිත පරීක්ෂා කියලා පාඩමක් තියෙනවා. හයිපෝතසිස් ටෙස්ටිං කියලා, කයි වර්ග පරීක්ෂාව කියලා පාඩමක් තියෙනවා. ඊට පස්සේ විචලතා විශ්ලේෂණය, ඇනෝවා කියලා පාඩමක් තියෙනවා. කාල ශ්‍රේණී, ටයිම් සීරීස් කියලා පාඩමක් තියෙනවා. සංඛ්‍යාන තත්ත්ව පාලනය, ක්වොලිටි කන්ට්‍රෝල් කියලා පාඩමක් තියෙනවා. සහ දර්ශකාංක ඉන්ඩෙක්ස් නම්බර් කියලා පාඩම් ඔන්න 13ත් පාඩම් 8කට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මේ පාඩම් විදිහට තමයි මම ඉස්සරහට කල්පනා කරන්නේ වීඩියෝ බැගින් නිර්මාණය කරලා ඔයාලට ලබා දෙන්න. රයිට්. එහෙමනම් මේ සංඛ්‍යාන විෂය පාවිච්චි කරන්නේ මර ජාතික මට්ටමේ මැතිවරණ සමීක්ෂණයක් වගේ වෙළඳපොළ සමීක්ෂණයක් වගේ වුණට විතරද? නැවට මතකද අර කොරෝනා ආපු මුල් කාලේ මෙතන මතක අය ඉන්නවා නම් කොරෝනා ආපු මුල් කාලේ කොරෝනා රෝගය මම හිතන්නේ චීනෙත් රෝගීන් 10ක් 15ක් විතරක් වාර්තා වෙච්ච කාලෙක ඔන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා නිවුස් කන්ෆරන්ස් එකක් තියලා කිව්වා තව මාසෙකින් ලෝක ජනගහනය මෙච්චරකට මේක වැළඳන, තව මාස 3කින් මෙච්චරකට වැළඳෙයි, තව මාස 8කින් මෙච්චරකට වැළඳෙයි, අවුරුද්දකින් මෙච්චරක් වෙයි, අවුරුදු 3ක් යද්දි මෙච්චරක් වෙයි. අන්න ඒ වගේ ලොකු පුරෝගතනය කිරීමක් කරා. ඒතර ඒ කරේ කොහොමද? ඇත්තටම ඒ වෙද්දි චීනෙත් වාර්තාලා හිටියේ රෝගීන් ඊටාම සුළු ප්‍රමාණයක් විතරයි. හැබැයි ඒ වාර්තා වීමේ හැසිරීමනේ ඒ වාර්තා වෙච්ච දත්ත ඒ කට්ටිය රැස් කරලා, ඒ දත්ත වෙනස් වෙන ප්‍රමාණය විශ්ලේෂණය කරලා, ඒ කට්ටිය නිකන් හිටියේ නෑ. අනාගතය ගැන තීරණ ගොඩක් ඉදිරිපත් කිරීම කරා. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා කියපු පිළිවෙලටම ඒ කාලවකවානුවලදී අන්න ඒ වගේ ප්‍රමාණයකින් රෝගීන් වාර්තා වුණා. ඒ වගේම ආර්ථික විශේෂඥයෝ කිව්වා මෙන්න මේ කොරෝනා රෝගී නිසා ලෝකයේ ආර්ථිකයට කොච්චර බලපෑමක් සිද්ධ වෙයිද කියලා සංඛ්‍යාත්මකව ඒ කට්ටිය නිගමන වලට ඇවිල්ලා තිබුණා. ඒවත් අතර ගොඩාක් වෙලාවට හරි ගියා. ඉතින් බලන්න ඒතකොට ඒවා එහෙම තීරණ ගත්තෙත් කොහොමද? ඒ සංඛ්‍යාන පාවිච්චි කරලා තමයි තීරණ දත්ත රැස් කරලා ඒවා විශ්ලේෂණය කරලා අනාගතේ කට්ටිය නිගමන වලට ලැබුණා. ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට ඒවා නිවැරදි අනාගතේට උදා වුණාන් පස්සේ අපි දැනගත්තා. ඔව් එදා කියපු කතා හරියටම හරි ගියා. අඩුම තරමේ ආසන්නව හරි ගියා. හැබැයි ඒ වුණත් සමහර දේවල් කලාතුරකින් වරදින්නත් පුළුවන්කම තිබුණා. එහෙනම් මතක තියාගන්න කොහොම හරි කමක් නැහැ. සංඛ්‍යාන විෂය ගත්තන් පස්සේ අන්නේ වගේ ලෝක පරිමාණයේ වැඩවලට පාවිච්චි කරනවා, ජාත්‍යන්තර මට්ටමේ පාවිච්චි කරනවා, මැතිවරණ සමීක්ෂණයක්, ජන සංගණනයක්, ඒ වගේ මාධ්‍ය සමීක්ෂණයක්, වෙළඳපොළ සමීක්ෂණයක් වගේ ජාතික මට්ටමෙත් පාවිච්චි කරනවා.
දැන් ඔය මට්ටමේ කියන්නේ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ලොකු වැඩවලට පාවිච්චි කරන්නේ නෑ. මම ඉස්සරලා කිව්වා වගේ මේක දෛනික ජීවිතේත් පාවිච්චි කරනවා. මොනවද පාවිච්චි කරන්නේ? දැන් හිතන්න දැන් මෙතරම් සංඛ්‍යාන විෂය ගත්තන් පස්සේ මේ සංඛ්‍යාන විෂය සම්බන්ධව විවිධ ඩෙෆිනිෂන්ස් තියෙනවා. සංඛ්‍යාන විෂය ගත්තන් පස්සේ විවිධ අර්ථ දැක්වීම් තියෙනවා. ඒක තාම ලෝක ප්‍රකට විද්වතුන් කරපු අර්ථ දැක්වීමුත් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මට්ටමේ අය කරපු අර්ථ දැක්වීමුත් තියෙනවා. ලංකාවේ සංඛ්‍යාන සම්බන්ධව හිටපු ඊටම සුවිශේෂී චරිතයක් තමයි ප්‍රොෆෙසර් ජයතිස්ස මහාචාර්ය ජයතිස්ස. එතුමා කරා ලස්සන ඊටම ආකර්ශනීය ඩෙෆිනිෂන් එකක්. නැත්නම් අර්ථ දැක්වීමක් කරා කවුරු ගැනද? සංඛ්‍යානය ගැන. එතුමා කිව්වා මෙන්න මෙහෙම ලස්සන කතාවක්. එයා කිව්වා සංඛ්‍යානය කියලා කියන්නේ ඔය ලොකුවට තේරුම් ගන්න ඕන කතාවක් නෙමෙයි. ලොකු ඩෙෆිනිෂන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු අර්ථ දැක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. සංඛ්‍යානය කියන්නේ හරියට හොද්දක ලුණු බලනවා වගේ වැඩක්. හොද්දේ ලුණු බලන්නත් සංඛ්‍යානය ඕනේ කියලා කිව්වා. එහෙනම් මොකද්ද මේ හොද්දේ ලුණු බලන කතාවට අදාළ වෙච්ච සංඛ්‍යානයේ කතාව? රයිට්. හොද්ද කියන්නේ මොකක්ද? මෙන්න අපි හදන හොද්ද. මෙන්න සම්පූර්ණ වාජනයේ හොද්ද තියෙනවා. දැන් අපි හොද්දේ ලුණු බලන්නේ ඊයේ. මෙන්න මේ හොද්ද අපි ආහාරයට ගන්න කලින් මේකේ ලුණු ප්‍රමාණය ඇද්ද මන්ද කියලා චෙක් කරගන්න. අපි සාමාන්‍යයෙන් අපේ අරමුණ තියෙන්නේ සමස්ත හොද්දම ගැන තීරණයක් ගන්න. හැබැයි අපි එහෙමයි කියලා මුළු හොද්දම දිවේ ගාලා බලන්නේ හොද්දේ ලුණු ඇද්ද මන්ද කියලා. අපි කරන්නේ මේ හොද්ද හොඳට කලවම් කරලා හැඳි ගාලා ඔන්න හැන්දට ටිකක් ගන්නවා. අපි අයි මේ හැන්දට ටිකක් ගන්න කලින් හොඳට කලවම් කරන්නේ අයියේ. අන්න සාධාරණ නියදියක් තමයි ගන්නෙ. සමස්ත හොද්දටම සාධාරණ වෙන්න එපයි. සමස්ත හොද්දම නියෝජනය වෙන්න එපයි. ඒකයි හොඳට කලවම් කරලා හැඳි ගාලා හැන්දට චුට්ටක් ගන්නෙ. අන සාම්පල්‍යයක් තෝරගත්තා, නියදියක් තෝරගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ තෝරගත්තු නියදියෙන් තමයි දත්ත රැස් කරන්නේ. මේ ටික තමයි දිවට දාලා අපි චෙක් කරලා බලන්නේ. ඒ අනුව අපි ඔන්න විශ්ලේෂණය කරනවා. දිවට දැම්මා, දත්ත රැස් කරා, දිවට දැම්මා. ඔන්න අපි කල්පනා කරනවා, ඔන්න විශ්ලේෂණය කරා, තීරණයක් ගත්තා ලුණු ඇති කියලා. ඒ තීරණය ගත්තේ ලුණු ඇති කියලා මේ හැන්ද ටික සම්බන්ධවද හොද්ද සම්බන්ධවද? හොද්ද සම්බන්ධයි. හැබැයි හොද්දම දිවේ ගන්න නැතුව හොද්ද ගැන අපි තීරණයක් ගත්තා. මේ සංඛ්‍යාවේ තමයි මෙන්න සමස්තයක් ඉන්නවා. ඔයාලට අධ්‍යයනය කරන්න ඕනේ මෙන්න මෙයා. හැබැයි අපි මේ සමස්තයම දත්ත ගන්න නැතුව සමස්තය නියෝජනය කරමින් නියදියක් අරගෙන ඒකෙන් දත්ත විශ්ලේෂණය කරලා ඒකේ දත්ත රැස් කරලා ඒක විශ්ලේෂණය කරලා ඒ මත ඉඳගෙන නිගමන වලට එළඹෙන්නේ සමස්තය ගැන. සංඛ්‍යාවේ තමයි. ඔන්න සංඛ්‍යාවේ හැඩය. අනාර ඉස්සලා ගත්තා වගේ සමස්ත රටෙන්ම ජනතාව තෝරගෙන කීප දෙනෙක් එයාලගෙන් අහලා කාටද කැමතිලා තීරණය කරනවා වගේ වැඩක්. එහෙනම් ගෙදර හොද්දේ ලුණු බැලුවක් තියෙන්නේ මොකද්ද? සංඛ්‍යානේ තමයි. මම ඔය සාමාන්‍ය පන්තිකට ගියන් පස්සේ කලින් සතිය මම මොකද්ද ඉගෙනුවේ කියලා බලන්න මම සාමාන්‍යයෙන් මට අවශ්‍ය වුණාම මම කරන්නේ ඔය ඉස්සරහින් ළමයෙක්ගෙන් දෙන්නෙක්ගෙන් පොතක් දෙකක් පෙරලා බලනවා. එතකොට ඒ පෙරලා බලලා මම තීරණය කරා රයිට් මම ගිය සතිය උගන්නන්නේ නැත්තේ මෙන්න මේ ටික තමයි කියලා. ඒ සමස්ත පන්තියෙන් මම පොත් බලන්න ගියේ නැහැ. ඒකට මට විශාල කාලයක් යනවා. විශාල ශ්‍රමයක් යන නිසා. මම ඒ නිසා උපක්‍රමයක් කරා සමස්ත පන්ති නියෝජනය වෙයි කියලා කල්පනා කරමු. මේ සාම්පල් එකක් තෝරගත්තා. ළමෙක් දෙන්නෙක් තෝරගත්තා. එයාලගේ පොත බැලුවා. ඒ අනුව තීරණයක් ගන්නවා රයිට්. එහෙනම් මෙන්න මේ නිමල්ට කියන්නේ මම නිමල්ගේ පොතේ තියෙන අවසාන ලියලා මෙන්න මේ ටික. එහෙනම් මේ සමස්ත පන්තියත් අවසානට ලියලා ඇත්තේ මෙන්න මේ ටික කියලා මම උණු තීරණයකට එළඹෙනවා. ඒතර ඒ අවස්ථාවෙත් කරේ මොකද්ද? සංඛ්‍යානේ පාවිච්චි කරන එක මොකද? සමස්තය ගැන තේරුම් ගත්තේ නියදියක් ආශ්‍රයෙන්. ඉතින් ඕක තමයි අතරම සංඛ්‍යානේ තියෙන ප්‍රධානම ප්‍රොෆයිල් එක, ප්‍රධානම හැඩය තමයි මතක තියාගන්න. සමස්තය ගැන තේරුම් ගන්නේ නියදියක් අරගෙන ඔන්න ඕකට තමයි සංඛ්‍යානේ කියලා කියන්නේ. ඉතින් අන්නේ ඒක යන ගමනේ තමයි අර ක්‍රියාවලින් හතර මුණ ගැහෙන්නේ. නැවත මාත් එක්ක කියන්නේ මොකද්ද ක්‍රියාවලින් හතර? දත රැස් කරන එක, විශ්ලේෂණය කරන එක, ඉදිරිපත් කරන එක, නිගමන වලට එළඹෙන එක. ඔන්න ඔය ටික විද්‍යාත්මක විෂයක් වශයෙන් කරොත් ඔන්න මතක තියාගන්න තියෙන්නේ මොකද්ද? සංඛ්‍යානේ තමයි. ගෙදරට අමුත් එක්ක ආවම පස්සේ මොකද කරන්නේ? අපි තේ එකක් දෙනවා නම් තේ එක දෙන්න කලින් කුස්සියට ගිහලා හදලා ඉවරලා තේ එක දෙන්න කලින් මොකද කරන්නේ? හැන්දර ටිකක් දාලා හැන්දර ටිකක් අරගෙන අපි සීනි චෙක් කරනවානේ. චෙක් කරලා රයිට් සීනි මදිද? ඇදගලා තීරණයක් අරගෙන තමයි අපි අමුත්තර තේ එක දෙන්නේ. එතනත් තියෙන සංඛ්‍යානේ තමයි. තේක ගැන තීරණයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි තේක බිබී ඉන්නේ නැහැ. තේකෙන් හැන්දර ටිකක් අරන් අපි තීරණය කරනවා. නියදියක් අරන් අපි තීරණය කරනවා සමස්ත තේකේ සීනියක්ද මදිද කියලා. පැහැදිලිනේ? අපි අසනීපයක් වෙලා හොස්පිටල් ගියාන් පස්සේ වෛද්‍යවරයා කියනවා ලේ එකක් චෙක් කරන්න කියලා. එතකොට වෛද්‍යවරයා අරමුණ තමයි මුළු ඇඟේම තියෙන ලේ වල සංයුතිය මැනගන්න එක. ඒකේ රතු කොච්චරද, සුදු කොච්චරද, හිමොග්ලොබින් කොච්චරද, යකඩ කොච්චරද, තවත් ඔය කම්පොනන්ට්ස් තියෙනවනේ. ලේ වල තියෙනන්නේ සංයුතිය දැනගන්න තමයි.
වෛද්‍යවරට ඕනේ සමස්ත ඇඟේම තියෙන ලේ සංයුතිය වෙනගන්න. හැබැයි එහෙමයි කියලා මුළු ඇඟේම තියෙන ලේ පිටට අරගෙන ඩෙස් එකක් උඩ දාගෙන චෙක් කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ඇඟෙන් ගන්නවා ඇඟිල්ලෙන් හරි කොහෙන් හරි තැනකින් මොකද්ද ගන්නෙ? බ්ලඩ් සාම්පල් එකක් ගන්න ලේ නියදියක් ගන්න. ඒක තමයි පරීක්ෂණාගාරේ යන්න නියදියක් ගත්තා, චූටි නියදියක් ගත්තේ, සාම්පල් එකක් ගත්තේ. ඒකෙන් තමයි දත්ත රැස් කරලා ඒව තමයි විශ්ලේෂණය කරලා කියන්නේ කවුන්ට් එක මෙච්චරයි කියලා. එහෙනම් මතක තියාගන්න අපිට හොස්පිටල් ගියත් මොන ගැන සංඛ්‍යානේ. ඔය ව්‍යාපාරයක් ඇතුළට ගියන් පස්සේ ව්‍යාපාරයක් ගත්තන් පස්සේ විශේෂයි මොකද ඔබේ සංඛ්‍යානේ වෙන සංඛ්‍යාන නෙමෙයි මොන සංඛ්‍යානද ව්‍යාපාරික සංඛ්‍යානේ. මතක තියාගන්න පුතා ව්‍යාපාරයක් කියලා කියන්නේම දත්ත උපදින තැනක්. ව්‍යාපාරයක් ගත්තන් පස්සේ විවිධ අපිට දේවල් මුණ ගැහෙන විවිධ විචල්යන් තියෙනවා. සේවකෝ ඉන්නවා සේවකයන්ට ගෙවන පඩි ගණන් අපිට රැස් කරන්න පුළුවන්. සේවකයන්ට කරන වියදම රැස් කරන්න පුළුවන්. නිෂ්පාදනය කරන භාණ්ඩ ගණන රැස් කරන්න පුළුවන්. දෛනික ආදායම රැස් කරන්න පුළුවන්. යන වියදම රැස් කරන්න පුළුවන්. සේවකයන්ගේ අතිකාල දීමනා රැස් කරන්න පුළුවන්. අපි කරන ඇඩ්වර්ටයිසින් කොස්ට් එක මැනගන්න පුළුවන්. ඒතර ව්‍යාපාරයක් කියන්නේම විවිධ දත්ත ගොඩක්ම දත්ත සමූහයක්ම තමයි. මේ දත්ත සමූහයන් අපිට විධිමත්ව හෝ අවිධිමත්ව රැස් කරන්න පුළුවන්. ඒ රැස් කරපු දත්ත ඕනම් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒවා අවශ්‍ය නම් අපි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ මත ඉඳගෙන අනාගත ව්‍යාපාරික තීරණ සම්බන්ධව තීරණ වලට නැත්නම් නිගමන වලට එළඹෙන්න පුළුවන්. ඒතර බලන්න ව්‍යාපාර ඇතුලේ දත්ත රැස් කරන එක, විශ්ලේෂණය කරන එක, ඉදිරිපත් කරන එක විතරක් නෙමෙයි නිගමන වලට එළඹෙන එකත් ඕන තරම් හැම වෙලාවෙම මුණ ගැහෙනවා. ඒ නිසා මතක තියාගන්න සංඛ්‍යානේ අන්න ව්‍යාපාර ඇතුලේ කොහොමද මේක ඇප්ලයි කරන්නේ, පාවිච්චි කරන්නේ? ඒක තමයි අපි කියන්නේ ව්‍යාපාරික සංඛ්‍යානය කියලා. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මෙන්න සමස්තයක් තියෙනවා. මේ සමස්තයක් තියෙනවා. හිතන්න ඉස්සෙල්ලා මම ගත්තා වගේ මෙන්න අපේ රට තියෙනවා. මෙන්න මේ රටේ 1,70,00,000ක් ඡන්දදායකයෝ ඉන්නවා. මෙන්න මේ 1,70,00,000න් මිනිස්සු 20000ක් වගේ තෝරගෙන සාම්පල් එකක් ගත්තා. මිනිස්සු 20000ක් වගේ ඉන්නේ. මෙයාගෙන් අහනවා කාටද කැමති? ඒ අනුව තීරණය ගන්නවා සමස්ත රටේම මතය ඒ කියන පක්ෂයට 52%ක් වෙයි කියලා. දැන් මට කියන්න මැතිවරණේ තිබ්බයින් පස්සේ මැතිවරණ කලින් මේ සමීක්ෂණය කරන්නේ. මැතිවරණ කලින් තමයි කියන්නේ මේ සාම්පල් එක පාවිච්චි කරලා නියදිය පාවිච්චි කරලා සමස්ත රටේ මතය මේකයි කියලා. අන්න ඒ පක්ෂයට 52ක් ගන්නයි කියලා කියනවා. ගොඩක් වෙලාවට මැතිවරණයෙන් පස්සේ මත තියාගන්න ඔක හරියටම කරනවනම් ඔය මැතිවරණ සමීක්ෂණය පක්ෂග්‍රාහී නොවි පක්ෂයට එහෙම ලැබියාවක් නැතුව ඊටම ස්වාධීනව හරි විද්‍යාත්මකව හරි සමීක්ෂණයක් කරොත් මෙන්න මේ කියන කතාව බොහෝ විට වෙනවා. අනිවාර්යෙන් වෙනවා. අනිවාර්යෙන් නොවුනොත් බොහෝ විට වෙනවා. අනිවාර්යෙන් නොවුනොත් අඩුම තරමේ ආසන්නව හරි වෙනවා. හැබැයි කොච්චර අපි විද්‍යාත්මකව සහ පක්ෂපාතී නොවි තාම හොඳට කරත් අපි මේ ගන්න තීරණේ කලාතුරකින් මොනවා වෙන්න පුළුවන්ද? වරදින්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න සංඛ්‍යාන විෂය පදනම් කරන අපි තීරණ ගත්තන් පස්සේ නිගමන වලට එළඹුණන් පස්සේ වණි ගොඩාක් වෙලාවට එක වෙනවා. අපි සංඛ්‍යාන පදනම් කරන කියන දේවල් ගොඩක් වෙලාවට වෙනවා. අඩුම තරමේ ආසන්නව හරි වෙනවා. හැබැයි ඒත් කලාතුරකින් අපි කියන කතාවට හාත්පසින් වෙනස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වරදින්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න සංඛ්‍යාන කියලා කියන්නේ අර භෞතික විද්‍යාව රසායන විද්‍යාව වගේ විෂයක් නෙමෙයි. පරීක්ෂණාගාරය ඇතුලේ පරීක්ෂණය කරන විෂයක් නෙමෙයි. මේක සමාජ විද්‍යාවක්. ඒක මිනිස්සුත් එක්ක වැඩ කරන විෂයක්. ඒ නිසා අපි අනාගතය ගැන කරන පුරෝකතනයක්, අනාගතය ගැන අපි තීරණ ගන්න එකක්, සාම්පල් එකක් නියදියක් පාවිච්චි කරලා සමස්තයක් ගැන කරන විෂයක්. ඒ නිසා අපි කොච්චර විද්‍යාත්මකව කරත් ඊටාම කලාතුරකින් හරි අපි ගන්න තීරණයක් මොනවා වෙන්න පුළුවන්ද? වරදින්න පුළුවන්. එහෙනම් බලන්න සංඛ්‍යානයේ පදනම් කරගෙන සමස්තය සම්බන්ධව නියදියක් පදනම් කරගෙන සමස්තය සම්බන්ධව තීරණ ගත්තන් පස්සේ ඒක වෙනවා. අඩුම තරමේ ආසන්නව හරි වෙනවා. හැබැයි කලාතුරකින් මේක නොවීමේ අවදානමකුත් තියෙනවා. අන්න කතාවක් මතුවනවා. මොකද්ද? අපි ගන්න නිගමන වීමේ සහ නොවීමේ අවදානම් දෙකම තියෙනවා. එහෙනම් අපි සමස්ත ගැන තීරණයක් ගනිද්දී අපි ගන්න තීරණය කොතෙක් දුරට වෙන්න පුළුවන්ද බැරිද කියලා අධ්‍යයනය කිරීමක් සහිතව මේ වැඩේ කරන්න ඕනේ. එහෙනම් මට කියන්න යමක් වීමේ සහ නොවීමේ අවදානමේ ප්‍රමාණය මැනගෙනයි අපි මේ වැඩේ කරන්න ඕනේ. යමක් වීමේ සහ නොවීමේ අවදානමේ ප්‍රමාණය මැනගන්න එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සම්භාවිතාව කියලා. probability සම්භාවිතාව. ඔන්න ඔහොම තමයි සංඛ්‍යාන විෂයට මතක තියාගන්න
සම්භාවිතාව සෙට් වෙන්නේ සම්භාවිතාව සම්බන්ධ වෙන්නේ. හරිද? එහෙනම් දත්ත රැස් කරන එක, විශ්ලේෂණය කරන එක, ඉදිරිපත් කරන එක තියනා වගේම යම් සම්භාවිතාවක් යටතේ තමයි අපිට සිද්ධ වෙන්නේ. අපි අනාගතය සම්බන්ධව සමස්තය සම්බන්ධව තීරණ ගත්තන් පස්සේ නිගමන වලට එළඹුණන් පස්සේ ඒක කොතෙක් දුරට වෙන්න පුළුවන්ද බැරිද කියන අවබෝධයක් ලබා ගනිමින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. අන්න ඒ යමක් වීමේ සහ නොවීමේ අවදානම මැනගන්න එක තමයි අපි කියන්නේ සම්භාවිතාව. ඒ නිසා ඍජුවම සම්භාවිතාව සම්බන්ධ වෙන්නේ මොකටද? ගණන් වලට නෙමෙයි ගණිතයට නෙමෙයි මොකටද? සංඛ්‍යාන විෂයට. ඔහොම තමයි සම්භාවිතාව සංඛ්‍යාවටත් සෙට් වෙලා තියෙන්නේ. අර ප්‍රොෆෙසර් දෑදිස්ස කිව්වට සංඛ්‍යාන කියලා කියන්නේ හොද්දක ලුණු බල්ලා වගේ ඊටම සරලව තේරෙන භාෂාවෙන් කිව්ව උනාට ලෝක ප්‍රකට සංඛ්‍යාන විද්‍යාඥයෝ සමේ සම්බන්ධ කරන පරිශකෝ විවිධ අර්ථදක්වීම් කරලා දෙනවා. මම ඔන්න කීපයක් කියන්නම්. ප්‍රොෆෙසර් යාලුම් චෝ කියනවා අංක ගණිතමේ දත්ත හා ගණනය කරන ලද අවදානම මත පදනම් වූ. හරිනේ. අංක ගණිතමේ දත්ත හා ගණනය කරන ලද අවදානම. ඒ කියන්නේ යම් සම්භාවිතා මට්ටමක් යටතේ අවදානමත් සැලකිලිට ගෙන තමයි අවනිශ්චිතතාවය හමුවේ තීරණ ගැනීමේ ක්‍රමය තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. අපි කිව්ව අදහස මේකෙත් තියෙනවා. දත්ත පාවිච්චි කරලා සම්භාවිත යම් සම්භාවිතා මට්ටමක් යටතේ අවනිශ්චිත වාතාවරණයක් ඇතුලේ තීරණ ගන්න එක තමයි සංඛ්‍යානය කියලා කියනවා කියලා ප්‍රොෆෙසර් යා ලුම් චෝ කියලා කියන්නේ. තවත් ඒ වගේ අදහසක් ඉදිරිපත් කරනවා අංක ගණිතමේ දත්ත රැස් කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම. අපි ඒවා කියවනේ තමයි සංඛ්‍යානය කියලා කියන්නේ කියලා ක්‍රොක්ස්ටින් ඇන්ඩ් කෝඩන් කියලා අපිට තියෙනවා. හරිද? තවත් ඔය වගේ විවිධ ඩිෆිනිෂන්ස් අපිට හොයාගන්න පුළුවන්. මේ සියලුම අර්ථ දැක්වීම් ගත්තන් පස්සේ අපිට ගන්න පුළුවන් සංඛ්‍යානය සම්බන්ධ සාරාංශය මේක. සංඛ්‍යානය කුමක්ද කියලා අහුවොත් මෙන්න මේක අපිට සාරාංශගතව කියන්න පුළුවන්. එනම් ව්‍යාපාරික සංඛ්‍යානය කියලා කියන්නේ සංඛ්‍යානය යනු විවිධ විෂයන් සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම, ඒවා සංවිධානය කිරීම, දත්ත ඉදිරිපත් කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය තුලින් නිගමනවලට එළඹීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරන එක. ඔන්න අපි අර කියපු ක්‍රියාවලින් ඔක්කොම ටික තියෙනවා. මොකද්ද? විවිධ විෂයන් සම්බන්ධයෙන් දත්ත රැස් කරන එක තියෙනවා. මෙන්න දත්ත රැස් කරන එක තියෙනවා. දත්ත රැස් කිරීම, ඊට පස්සේ ගත්තන් පස්සේ දත්ත සංවිධානය කිරීම තියෙනවා. දත්ත ඉදිරිපත් කිරීම තියෙනවා. මෙන්න දත්ත ඉදිරිපත් කිරීම තියෙනවා. ඒවා විශ්ලේෂණය කිරීම තියෙනවා. අර්ථකථනය තුලින් නිගමනවලට එළඹීම තියෙනවා. ඒතර වඩා හොඳ පරිපූර්ණ අදහසක් මෙන්න මේ අදහසේ තියෙනවා. ඒතර ව්‍යාපාරික සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔන්න මෙහෙම අදහසක් ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබෙන් අහන්න පුළුවන් ප්‍රධානම දේ තමයි සංඛ්‍යාන අධ්‍යයනයේදී පියවර මොනවද කියලා. ඔය අර පියවර ටික තමයි. මොකද අපි සාමාන්‍ය මුලින්ම කරන්නේ අර නියදයක් එම තෝරගෙන මුලින්ම කරන්නේ දත්ත අපි රැස් කරනවා නේ. ඊට පස්සේ රැස් කරපු දත්ත සාරාංශ කරනවා, විධිමත්ව විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ ඒවා අවශ්‍ය නම් අපි ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒවා මත ඉඳගෙන නිගමන වලට එළඹෙනවා. ඔන්න පියවර ටික. එහෙනම් අදාළ දත්ත රැස් කිරීම පළවෙනි පියවරය, සංවිධානය හා ඉදිරිපත් කිරීම දෙවෙනි පියවර. ඉතින් අපි සාකච්ඡා කරනවා විවිධ පාඩම් විදිහට. දත්ත විශ්ලේෂණය සහ අර්ථකථනය කිරීම. ඊට පස්සේ අවසාන වශයෙන් අනාගතය ගැන එහෙම නැත්නම් සමස්තය ගැන නිගමන වලට එළඹෙනවා. right. දැන් උඩ මතක තියාගන්න සංඛ්‍යාන මේ පියවර නැත්නම් ක්‍රියාවලින් ඔය හතර තමයි ප්‍රධාන වශයෙන් අපිට මුණ ගැහෙන්නේ. හැබැයි එහෙම වුණාට සංඛ්‍යානේ කොටස් දෙකක් මුණ ගැහෙනවා. එකක් තමයි මෙන්න මේ ටික. මොකද්ද? දැන් මේ සමස්ත සංඛ්‍යාන ඇතුළේ මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ පියවර ටික මුණ ගැහෙන. මොකක්ද? දත්ත රැස් කරන එක, සංවිධානය කරන එක, දත්ත විශ්ලේෂණය සහ අර්ථකථනය කරන එක. හැබැයි ඔන්න ඔය ක්‍රියාවලින් තුන අපිට දකින්න පුළුවන් එක සෙට් එකක්. මෙන්න මේ ක්‍රියාවලින් තුන එක සෙට් එකක්. ඒ වගේම රැස් කරපු දත්ත සංවිධානය සහ ඉදිරිපත් කිරීම කරලා විශ්ලේෂණය කරලා ඒ මත ඉඳගෙන අපි නිගමන වලට එළඹෙනවා කියන සෙට් එක තව සෙට් එකක්. මෙන්න මේ දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම ඔන්න ඔය සෙට් එකට අපි කියනවා සංඛ්‍යානේ පළවෙනි කොටස නමින් කියනවා විස්තරාත්මක සංඛ්‍යානය. විස්තරාත්මක සංඛ්‍යානය, descriptive statistics. විස්තරාත්මක සංඛ්‍යානය. එතකොට මේ විස්තරාත්මක සංඛ්‍යානය කියලා කියන්නේ දත්ත රැස් කරන එක, සංවිධානය කරන එක, ඉදිරිපත් කරන එක සහ විශ්ලේෂණය කරන එක, එහෙම නැත්නම් අර්ථකථනය කරන එක. අන්න ඒ මත ඉඳගෙන ඒවා අපි ලබාගෙන
අපි අනාගතය ගැන නැත්නම් සමස්තය ගැන සංග්‍රහණය ගැන නිගමනවලට එළඹෙනවා නම් අන්නේ පාර්ට් එකේ කොටස තියෙනවා අපි සංඛ්‍යානේ දෙවෙනි කොටස නවෙන් කියනවා අනුමිතික සංඛ්‍යානය. මොකද්ද? අනුමිතික සංඛ්‍යානය. ඔන්න සංඛ්‍යානේ කොටස් දෙකයි. සංඛ්‍යානේ කොටස් දෙකයි. සංඛ්‍යානේ ක්‍රියාවලිය නැත්නම් පියවර හතරක් තිබ්බට ඒ ක්‍රියාවලින් හතර මට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ තුන එක කොටසක්, මේ අවසාන එක තව කොටසක්. මෙන්න මේ තුන ඉති කොටස අපි කියනවා විස්තරාත්මක සංඛ්‍යානය. ඊට පස්සේ අනුමිතික සංඛ්‍යානය කියලා කියනවා නිගමන වලට එළඹෙනවා කවුරු ගැනද? අනාගතය ගැන. එහෙම නැත්නම් සමස්තය ගැන. එහෙනම් සංඛ්‍යානේ ක්‍රියාවලින් හතරයි, පියවර හතරයි. හැබැයි සංඛ්‍යානේ කොටස් දෙකයි. right. ඊට පස්සේ ඔබෙන් අහන්න පුළුවන් දේ තමයි සංඛ්‍යානේ කාර්යභාරය මොනවද? ඇයි මේ සංඛ්‍යාන අපි ඉගෙන ගන්නෙ? මොකටද මේක ඉගෙන ගන්නෙ? සංඛ්‍යානෙන් කරන්නේ මොනවද? සංඛ්‍යානේ කාර්යභාරය මොනවද? එක තමයි කරුණු නිශ්චිත ආකාරයට ඉදිරිපත් කිරීම. අපි කියවනේ සංඛ්‍යානේ ප්‍රධාන ක්‍රියාවලිය එකක් තමයි කරුණු ඉදිරිපත් කරන එකනේ. දත්ත සහ තොරතුරු ලස්සන ඉදිරිපත් කරන එක. ඒක meaningful වෙන්න ඕනේ. කියන්නේ අර්ථාන්විතව අපි ඉදිරිපත් කරන්න ඕනේ. බලන කෙනාට තේරුම් ගන්න ඕනේ රයිට් මෙන්න මේක ගැන අදහස මේකයි කියලා. ඔයාට ඉස්කෝලේට ගියන් පස්සේ ප්‍රින්සිපල්ගේ රූම් එකේ ගහලා තිනවා නම් මොකක් හරි graph එකක්. ඒ graph එකෙන් ඔයාට තේරෙනවා නම් පහුගිය රිසල්ට් ටික සම්බන්ධව A level මේ පාසලේ ඒ sections වල කොමර්ස්ද, බයොලොජිද, මැතමැටික්ස්ද නැත්නම් ආර්ට්ස්ද කියන කතාව අනුව ඒ section වල රිසල්ට් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා පේනවනම් අන්න ඒක අපි කියනවා වඩා හොඳ දත්ත ඉදිරිපත් කිරීමක් කියලා. ඒක සංඛ්‍යානේ හොඳ කාර්යභාරයක්. ඒ වැඩේ කරන්න ඕනේ සංඛ්‍යානෙන් තමයි. කරුණු නිශ්චිත ආකාරයට ඉදිරිපත් කිරීම. අනික තමයි සංකීර්ණ දත්ත තේරුම් ගැනීමට පහසු වන ආකාරයට සරලව දැක්වීම. සමහර සංකීර්ණ ඊටාම අපි කියන බල්ක් ඩේටා විශාල ප්‍රමාණයක් දත්ත රැස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වොත් පෞගිය හිතන්නකො මාස ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා අවුරුදු 5ක විතර. ඒ ව්‍යාපාරයේ මැෂින් මම හිතනවා මැෂින් 20ක් විතර තියෙනවා. ඒ මැෂින් 20 ගත්තෙන් පස්සේ ඒකට නිෂ්පාදනය කරන විවිධ වර්ගයේ භාණ්ඩ මම හිතනවා 10 වර්ගයක් විතර නිෂ්පාදනය කරනවා. එතකොට හිතන්න විශාල සබන් කම්පැනියක් තියෙනවා. වසර 20ක දත්ත තියෙනවා. ඊට පස්සේ වසර 20 පුරාම විවිධ වර්ගයේ සබන් එක නිෂ්පාදනය කරලා තිනවා. සහ නිෂ්පාදනය කරමින් ඉන්නවා. ඒ වගේ විවිධ ප්‍රයිසස් තියෙනවා. විවිධ අපි කිව්වොත් බර මට්ටමක් අනුව සබන් වර්ග තියෙනවා. විශාල දත්ත ප්‍රමාණයක් රැස් වෙනවා. ඒතර මේ දවසින් දවස නිෂ්පාදනය කරන භාණ්ඩ කොච්චර ලාභයක් ඉපෙවුවද විශාල දත්ත ප්‍රමාණයක් රැස් වෙනවා. ඉතින් මෙන්න මේවා සංකීර්ණ දත්ත මේවා පහසුවක් ඇතිවන ආකාරයට සරලව ඉදිරිපත් කරන එකත් සංඛ්‍යාන විෂයේ කාර්යභාරයක්. ඒ වගේම තමයි සැසඳීමේ ශිල්පීය ක්‍රමයක් වීම. අපි සාමාන්‍යයෙන් සංඛ්‍යානේ පදනම් කරගෙන අපි අත්‍තරම වඩා හොඳ නිෂ්පාදනය තෝරන්න කල්පනා කරනවා. මෙතන භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. සබන් වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. වඩා ප්‍රොෆිටබල් වඩා ලාභදායී සබන් වර්ගය මොකක්ද? මේ දරුවන්ට හදන එකක්ද නැත්නම් තරුණියන්ට හදන එකක්ද? අන්න ඒ වගේ තීරණය ගන්න පුළුවන්. සංසන්දනාත්මකව වඩා හොඳ එක මොකක්ද? වඩා ස්ථාවර ආදායමක් ලබා දෙන්නේ මොකක්ද වගේ අර සංසන්දනාත්මකව තේරුම් ගැනීම සංඛ්‍යාන විෂයේ කාර්යභාරයක් වෙනවා. අනිත් තමයි පුද්ගල අත්දැකීම් පුළුල්ව හා විද්‍යානුකූලව විශ්ලේෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි මිනිස්සු ජීවත් වෙද්දී ව්‍යාපාරයක් ඇතුලේ සමහරට ව්‍යාපාරයක් ඇතුලේ පරණ සේවකයෙක් ඉන්න පුළුවන්, ප්‍රවීණයෙක් ඉන්න පුළුවන්. අවුරු විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අන්නේ අත්දැකීම් ප්‍රමාණය නිකන් අත්දැකීමක් නොවි. ඒකට විද්‍යාත්මක පදනමක් සහිතව ඒකට අර්ථයක් දෙන්න පුළුවන් වීම තමයි සංඛ්‍යාන විෂයේ අනික් කාර්යභාරය වෙන්නේ. අනික තමයි අපි දන්නා ප්‍රතිපත්ති සම්පාදන මඟ පෙන්නනවා. දැන් අතරම ලංකාවේ ජනහා සංකලන දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. ඒ කට්ටිය කරන්නෙම විවිධ ආයතන සහ විවිධ දෙපාර්තමේන්තු සහ විවිධ අමාත්‍යාංශවල අදාළ දත්ත රැස් කරලා ආණ්ඩුවට ඊළඟ බජට් එක හදන්න, ආණ්ඩුවට ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න ඩේටා ලබා දෙන එක තමයි. තොරතුරු ලබා දෙන එක තමයි. දත්ත ලබා දෙන එක තමයි ඒකට කාර්යභාරය. ඒක සංඛ්‍යාන විෂයේ කාර්යභාරයත් එහෙමයි. විවිධ වර්ගයේ විවිධ ආයතනවල ප්‍රතිපත්ති ඒක රාජ්‍යයට වෙන්න පුළුවන්, ජාත්‍යන්තරයට වෙන්න පුළුවන්. අන්නේ ප්‍රතිපත්ති තීරණය කරන්න තමයි මේ විධිමත් දත්ත ලබා දෙන එකත් සංඛ්‍යාන විෂයේ කාර්යභාරය. කිසියම් සංසිද්ධික තරම ප්‍රමාණය කළ හැකි වීම. අපි දන්නවා සාමාන්‍යයෙන් අනාගතයේ සිද්ධ වෙන කල්පනා කරන සිද්ධියක් තිබ්බොත් ඒ සිද්ධිය වෙන්න තියෙන නොවෙන්න තියෙන අවදානමේ ප්‍රමාණයත් මැනගන්න එක සංඛ්‍යාන විෂයේ කාර්යභාරයක්. මොකද සම්භාවිතාව කියලා කියන්නේ සංඛ්‍යාන විෂයේ වැඩක් ඉඳා. ඒ සම්භාවිතාවෙන් කරන්නේම අපි අනාගතයේ හිතන්න යම් සේවකයෝ ප්‍රමාණයක් අපි බඳව ගන්නවා ආයතනයේට. මෙන්න මේ සේවකයෝ කොතෙක් දුරට මේ ආයතනයේ දිගටම අවුරුද්දක් රැඳී ඉඳීද? මේ බඳව ගන්න සේවකයෙක් වසර 5ක් නැත්නම් වසර 2ක් වසරක් මේ කියන ආයතනයේ සේවයේ යෙදී සිටීමේ සම්භාවිතාව කොච්චරද නේ?
අන්න ඒ වගේ දේවල් මැනගන්න එකත් සංඛ්‍යාන විෂයේ කාර්යභාරයක් වෙලා තියෙනවා. ඒ වගේම හේතුඵල සම්බන්ධතා මතු කර දැක්වීමට උපකාරී වීම. ඒ කියන්නේ යම් මොකක් හරි ප්‍රතිඵලයක් එනවනේ ඒ ප්‍රතිඵලයට අදාළ වෙච්ච හේතුව මොකක්ද? එතකොට අපි අනාගතයේ ඊළඟ මාසයේ අපේ ප්‍රොෆිට් එක අඩු වෙනවා නම් ඒකට හේතුව මොකක්ද? අන්න ඒක තේරුම් ගැනීමත් ඒක තේරුම් කරලා දෙන එකත් සංඛ්‍යාන විෂයේ කාර්යභාරයක් වෙනවා. ඒ වගේම ඔබේ එක්සෑම් එක අහන්න පුළුවන් ඉතාම ජනප්‍රිය ආකාරයේ අවස්ථාවක් තමයි සංඛ්‍යාන විෂයත් එහෙම යන්න පුළුවන් සීමිත අසීමිතයි තමයි. හැබැයි ඒ අතරෙත් සීමා කිරීම යම් ප්‍රමාණයක් තියෙනවා. සංඛ්‍යාන විෂය ඉතාම පුළුල් විෂයක්. හැබැයි එහෙම වුණත් සංඛ්‍යාන විෂය හැම තැනටම ඇප්ලයි කරන්න බෑ. සංඛ්‍යාන විෂය පාවිච්චි කරන්න සීමා කිරීම තියෙනවා. මොනවද සීමා කිරීම? ඔන්න ප්‍රධානම එක තමයි මෙන්න මේ සංඛ්‍යාන විෂය වැඩ කරන්නේ කවුරුත් එක්කද? ප්‍රමාණාත්මක දත්ත එක්කම විතරයි. දැන් හිතන්නකො අපිට පන්තියක් ගත්තන් පස්සේ මේ පන්ති ළමයිගේ ගණන් විෂය විතර හැකියාව ගැන දැනගන්න පුළුවන්. මොකද මේ හැකියාව දැනගන්න විභාගයක් තියන්න පුළුවන් හින්දා. හැබැයි අපි කිව්වොත් මේ පන්තිය ළමයි හොඳයිද නරකයිද? මේ පන්තිය ළමයි හරි හොඳයි කියලා කිව්වොත් ඒක චෙක් කරන්න පුළුවන් සංඛ්‍යාන විෂයෙන්. මේ පන්තිය ළමයි ලස්සනයි කියලා කිව්වොත් ඒක චෙක් කරන්න පුළුවන් සංඛ්‍යාන විෂයෙන් බෑ. ඒ ගුණාත්මක දේවල් වලට වඩා අපි ගොඩක් වෙලාවට සංඛ්‍යානේ වැඩ කරන්නෙම ප්‍රමාණාත්මක දේවල් එක්ක විතරයි. මොකද ගණිත කර්ම වලට හසු වෙන්නේ ප්‍රමාණාත්මක දේවල් හින්දා. අනික තමයි තනි දත්තයක් සමග කටයුතු නොකිරීම. අපිට දැන් හිතන්න නිමල් ඉන්නවා. නිමල්ගේ එක විෂයක ලකුණු දීලා තියෙනවා. එක විෂයක එක වාරයක ලකුණු විතරක් මම දන්නවා. දැන් ඕකෙන් මට කියන්න බෑ නිමල් දක්ෂයෙක්ද ඕවරෝල් ගත්තන් පස්සේ නිමල් දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද මට එහෙම තීරණයකට එන්න පුළුවන් කමක් නැහැ. ක්‍රීඩකයෙක්ගේ එක ඉනිමක ලකුණු මල් ළඟ තියෙනවා. එයා අද ඉනිමේ සෙල්ලම් කරලා ලකුණු 40ක් ගත්තා. එහම 40ක් ගත්තා කියලා මට කියන්න බෑ. එයා දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද කියලා මට තීරණය කරන්න බෑ. ඔන්න ව්‍යාපාරයක අද යා රුපියල් 15000ක ආදායමක් ගත්තා. අද රුපියල් 15000ක ආදායමක් ගත්තා කියලා මට කියන්න බෑ මේ ව්‍යාපාරය ගැන. තනි දත්තත් එක්ක සංඛ්‍යානේ වැඩ කරන්නේ නැහැ. එක සීමා කිරීමක්. අනික තමයි පොදු හා සාමාන්‍ය තත්ත්වයේ මත පමණක් සංඛ්‍යාන ප්‍රතිඵල සත්‍ය වෙනවා. පුළුවන් තරම් සංඛ්‍යානේ සත්‍ය වෙන්නේ සාමාන්‍ය පසුබිමක විතරයි. උදාහරණයක් කිව්වොත් අපි පන්තියක් තියෙනවා නම් ඒ පන්තිය අතිශය සාමාන්‍ය පන්තියක් නම් අපිට සංඛ්‍යාන යොදාගෙන පන්තිය ගැන තීරණ ගන්න පුළුවන්. හැබැයි හිතන්න හදිස්සියවත් ඒ පන්තිය නිකන් දක්ෂයෝම ඒකරාශී වෙච්ච පන්තියක් නම් නැත්නම් ඒ පන්තිය අදක්ෂයෝම ඒකරාශී වෙච්ච පන්තියක් නම් අන්න ඒ වගේ අවස්ථාවල ටිකක් සංඛ්‍යානේ පදනම් කරලා තීරණ ගන්න අපිට අමාරුයි. ඒ සාර සාමාන්‍ය වාතාවරණවලදී කොහොමද ඒ කට්ටිය හැසිරෙන්නේ කියන කතාව තමයි සංඛ්‍යානේ ගොඩාක් වෙලාවට අපි තේරුම් ගන්නේ. ඒ සාරයක් අසාමාන්‍ය තත්වයන් යටතේ තීරණ ගන්න ටිකක් සංඛ්‍යාන විෂයට අමාරුකමක් තියෙනවා. ඒක තමයි සීමා කිරීම. අනිත් තමයි නොසැලකිලිමත්කම හා නොදැනුවත්කම නිසා සංඛ්‍යාන දත්ත අවභාවිතා වෙන්න පුළුවන්. ඔව් අපි හිතනවා සංඛ්‍යානේ ගත්තන් පස්සේ මම හිතනවා දත්ත අපි රැස් කරන යද්දී අපිට එච්චර සැලකිලිමත් වෙන්නේ නැතුව 57 කියන එක අපි ලියාගද්දි 75 කියලා ලියනවා. 85 කියන එක මම හිතනවා 58 කියලා නොසැලකිල්ල නිසා අපි ලියනවා. එහෙම ගත්තොත් අනේ නොසැලකිල්ල නිසා අපි ලියා ගන්න අපි රෙකෝඩ් කරන අපි වාර්තා කරන දත්ත අපි විශ්ලේෂණය කරන තොරතුරු අනිවාර්යයෙන්ම වරදින්න පුළුවන්. ඒ නිසා නොසැලකිලිමත්කම වගේ සහ අනවබෝධයෙන් අපි දත්ත රැස් කරොත් ඒ නිසාම අපි ගන්න තීරණ වරදින්න පුළුවන්, සමස්තයට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යා නිගමනවල අවනිශ්චිතතාවයේ පැවතීම. ඔව් කවදාවත් මම පටන් ගන්නත් කිව්වා සංඛ්‍යානේ පදනම් කරගෙන අපිට පුළුවන්කමක් නැහැ. අර ෆිසික්ස් කෙමිස්ට්‍රි වල වගේ මේක නම් අනිවාර්යෙන් වෙනවා කියලා කියන්න. අපි හැම වෙලාවෙම සංඛ්‍යානේ පදනම් කරලා තීරණ ගනිද්දී මතක තියාගන්න. ඒ අපි ගන්න තීරණ 100%ක් වෙනවා කියලා අපි පොරොන්දු වෙන්නේ නැහැ කවදාවත්. ඒක වීමේ සහ නොවීමේ අවදානමකුත් තියාගෙනයි අපි කරන්නේ. ඒක අපිට 90ක් වෙන්න කියලා වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි 10%ක තොර නොවී තියෙනවා. එතකොට අපි සංඛ්‍යානේ පදනම් කරලා තීරණ ගනිද්දී ඒවා වීමේ සහ නොවීමේ අවදානමක් තියෙනවා. ඒකත් සංඛ්‍යානේ සීමා කිරීමක්. අනිත් තමයි සංඛ්‍යාන අධ්‍යයනයක ප්‍රතිඵල සදාකාලික වළංගු නොවේ. දැන් අපි හිතුවොත් මේ උදාහරණයක් විදිහට මේ ව්‍යාපාරයක් තියෙන මේ ව්‍යාපාරයේ තියෙන දත් අනුව මේ දක්වා මතුවෙච්ච දත් අනුව අපිට කියන්න පුළුවන් ලබන මාසේ සාමාන්‍ය ආදායම ලක්ෂ 20ක් වෙනවා කියලා. හැබැයි දැන් ඔය ලබන මාසේ ලක්ෂ 20ක් කියලා කිව්වේ පහුගිය ආසන්න මාසවල හැසිරීම අනුව. එතනින් කියවෙන්නේ නැහැ තවත් අවුරුදු 20ක් ගියත් මාසික ආදායම ලක්ෂ 20යි කියලා. තව අවුරුදු 5ක් ගියත් මාසික ආදායම ලක්ෂ 20යිම කියලා කියන්න බෑ. මොකද සංඛ්‍යානේ පදනම් කරලා තීරණ අරන් තියෙන මේ මොහොත දක්වා විතරයි. ඒ නිසා මේවා සදාකාලිකව වළංගු වෙන
දේවල් නෙමෙයි. අර කෙමිස්ට්‍රි වල වගේ ෆිසික්ස් වල වගේ දැන් හිතන්න කෙමිස්ට්‍රි වල නම් මොකක් හරි කම්පවුන්ඩ් දෙකක් මිශ්‍ර කරායින් පස්සේ හැදෙන කම්පවුන්ඩ් ගැන ඒක ගැන සදාකාලිකව අපි දන්නවා මේ H සහ H2 සහ O2 සෙට් නම් පස්සේ හැදෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒක සදාකාලිකව තියෙනවා. හැබැයි සංඛ්‍යානේ අන්නේ වගේ තීරණයක් ගත්තොත් ඒක සදාකාලික නෑ. මොකද අපි වැඩ කරන්නේ ඒ වර්තමානයේ පවතින දත්තත් එක්ක නිසා. ඒ නිසා ඒවා සදාකාලික නොවීමත් සංඛ්‍යානේ තියෙන සීමා කිරීමක්. ඒ අතරින් සංඛ්‍යාවේ වැදගත්කම තමයි අනිශ්චිතතාවය හමුවේ ප්‍රශස්ත තීරණ ගැනීමට මඟ පෙන්වීම. අපි දන්නවා සංඛ්‍යාවේ පදනම් කරන අපි තීරණ ගන්නෙම අනිශ්චිත අනාගතයක් ගැන නැත්නම් නියදියක් පාවිච්චි කරලා සමස්තයක් ගැන ඒ එහෙම තීරණ ගනිද්දී අපි දන්නවා ඒවා වීමේ නොවීමේ අවදානමක් නැත්නම් අනිශ්චිතභාවයක් තියෙනවා. අන්නේ අනිශ්චිත වාතාවරණයක තීරණ ගන්න තමයි සංඛ්‍යාවේ තියෙන විශේෂ සංඛ්‍යාවේ කියන විශේෂය තියෙන්නේ. නිසා තමයි සංඛ්‍යානිත වැදගත් වෙන්නේ. අනිශ්චිත වාතාවරණයක තීරණ ගන්න මේ විෂය උදව් කරන හින්දා. අනිත් තමයි නියතියක් අධ්‍යයනය කර සමස්තය පිළිබඳව ප්‍රශස්ත තීරණ වලට එළඹෙන්න මේ විෂය උදව් කරනවා. ඒක සංඛ්‍යානිත වැදගත්ම සංසිද්ධියක්. විචල්්‍යයක අනාගත හැසිරීම පුරෝගතනය කරන්න පාවිච්චි කරනවා. හරිනේ. දැන් ඔන්න පහුගිය මාසෙ දක්වා මෙන්න මේ ආයතනයේ ආදායම හැසිරිච්ච හැටි පාවිච්චි කරලා අපි ඊළඟ මාසේ ඊළඟ මාස දෙකේ ඊළඟ කාර්තුවේ ඊළඟ වසරේ කොහොමද ආදායම වෙනස් වෙන්නේ කියලා තීරණය කරන්න මේ සංඛ්‍යානේ පාවිච්චි කරන්න පුළුවන්. අනිත් තමයි විචල්්‍ය අතර සම්බන්ධතා හඳුනා ගැනීමට හැකි වෙනවා. අපි දැන් ආයතනයක් ගත්තාන් පස්සේ මේ ව්‍යාපාරයේ ප්‍රචාරණ වියදම සහ ආදායම අතර සම්බන්ධතාවයක් තියෙනවද? ප්‍රචාරණ වියදම වැඩි කරන්න ආදායම වැඩි වෙනවද? ප්‍රචාරණ වියදම අඩු කරද්දී ආදායම අඩු වෙනවද? නැත්නම් එහෙම සම්බන්ධතාවයක් නැද්ද? අන්න ඒ වගේ විචල්යන් අතර පවතින සම්බන්ධතාවයන් තේරුම් ගන්නත් පාවිච්චි කරන්නේ සංඛ්‍යානය කියන විෂය තමයි. ඒ වගේම සංකීර්ණ පද්ධතියෙන් සරලව විග්‍රහ කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඉස්සලත් කිව්වා වගේ සංකීර්ණ විශාල සංකීර්ණ දත්ත සමූහයක් මතුවෙන ජෙනරේට් වෙන ව්‍යාපාරයක් ගත්තන් පස්සේ ඒවා විධිමත්ව සරලව ව්‍යාපාරය තේරුම් ගන්න පුළුවන් විදිහට අපි යන්නේ සංකීර්ණ දත්ත පද්ධතියෙන් විග්‍රහ කරගන්නත් මෙන්න මේ සංඛ්‍යානය පාවිච්චි කරනවා. ඒ වගේම මතක තියාගන්න නිතරම එක්සෑම් වල අහනවා සංඛ්‍යානයේ අවභාවිතා වන අවස්ථා. සංඛ්‍යානයේ අතරම විධිමත්ව විෂයක් වුණාට ඕනනම් පුද්ගලයෙකුට සහ කණ්ඩායමකට ඕනනම් මේ විෂය අවභාවිතා කරන්න පුළුවන් හිතාමතා. ඒක අවස්ථාවක් තමයි සංඛ්‍යාන අවභාවිතා වන අවස්ථාවලින් ගත්තොත් විශ්ලේෂණ ප්‍රතිඵල වැරදි ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. අපි දැන් විශ්ලේෂණය කරාන් පස්සේ අපිට වැරදිව ඒක අර්ථකථනය කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් වැරදි දෙයක් විදියට. උදාහරණයක් කියනවා නම් ඔයා හිතන්න පාසලකින් උසස් පෙළ විභාගෙට ඉදිරිපත් වූ සිසුන් 30 දෙනෙක් ඉන්නවා. ඒකෙන් දෙන්නෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. දැන් බලන්න මේ පාසලේ උසස් පෙළට සහභාගී වුණේම 3 දෙනයි. 3 දෙනාගෙන් දෙන්නෙක් ඔන්න විශ්වවිද්‍යාලයට තේරෙනවා. එතකොට 3න් 2ක් කියන්නේ 100ට නම් කොච්චරක්ද? 100ට ගත්තොත් ආසන 66ක් වගේනේ. එතකොට කෙනෙක් කිව්වොත් රයිට් 3 දෙනයි හිටියේ 3 දෙනාගෙන් දෙන්නෙක් ඔන්න විශ්වවිද්‍යාලයට තේරලා ඉන්නවා. 3 දෙනාගෙන් දෙන නම් 100ට කොච්චරද? 66ක්. දැන් එයා කිව්වොත් මෙන්න මෙහෙම කතාවක්. එහෙනම් ඔය පාසලේ සාමාන්‍යයෙන් 66ක් විශ්වවිද්‍යාලය නගලා කිව්වොත් ඒක හරිද? ගණිතයේ වශයෙන් හරි. හැබැයි අපේ ගන්න අර්ථය පොඩ්ඩක් වෙනස් වෙනවානේ. ඒ කියන්නේ ඒතර හිතන්න පුළුවන් සමස්ත ශිෂ්‍යයන්ගේ 66ක් විශ්වවිද්‍යාලයට යනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම 66ක් ගත්ත මේ 3 දෙනාගෙන් දෙන්නේ පාස් වෙච්ච නිසා. හැබැයි ওই 3 දෙනා නිකන් 10 දෙනෙක් 20 දෙනෙක් 30 දෙනෙක් 40 දෙනෙක් යද්දි අපිට පොරොන්දු වෙන්න බෑනේ 30 දෙනෙක් විභාග ලියුමෙන් පස්සෙත් අනිවාර්යෙන් 20ක්ම පාස් වෙයි කියලා. 20ක්ම විශ්වවිද්‍යාලයයි කියලා. ඒතර අන්න ඒ වගේ කුඩා සාම්පල්‍යයක් පාවිච්චි කරලා අපි අහඹු ලෙස වෙච්ච එකක් අපි කියන්න ගියොත් සමස්තයත් මේකයි කියලා අන්න ඒකත් අවභාවිතා වීමක් තමයි. විශ්ලේෂණ ප්‍රතිඵල අපි වැරදි විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඇත්තම විශ්වවිද්‍යාලයට තේරුනේ දෙන්නෙක් හැබැයි 3 දෙනෙක් හම්බෙන්නේ 3 දෙනාමයි හිටියේ 3 දෙනාගෙන් දෙන්නෙක් විශ්වවිද්‍යාලයට ගියා. ඒතර ගණනය කරයින් පස්සේ අපිට හිතනවා 66ක් ගියා කියලා. අපි හිතනවා නම් මේ පාසලේ ශිෂ්‍යයන්ගේ 66ක් හැමදාම විශ්වවිද්‍යාලයට යනවා කියලා. ඒක ඉතින් සංඛ්‍යාන විද්‍යාව අවභාවිතා කිරීමක්. රයිට්. ඒ වගේ තමයි දෙවෙනි කාරණේ නොගැලපෙන දත්ත සංසන්දනය සඳහා යොදා ගන්න පුළුවන්. දැන් අපි දැන් උදාහරණයක් කිව්වොත් මම මේ සමාගම් දෙකක් ගන්නවා A සමාගම සහ B සමාගම කියලා. මම දැන් A සමාගමේ රුපියල් ලක්ෂයයි සාමාන්‍ය ලාභය මාසික ලාභය B සමාගමේ මම හිතනවා රුපියල් 15000යි. B සමාගමේ ලාභය 15000යි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් B සමාගමේ ලාභයට වඩා A සමාගමේ ලාභය වැඩි කියලා. හැබැයි අපි සැලකුවේ නැහැ A සමාගමේ කැපැසිටි එක කොච්චරක්ද කියලා.
සමහරට ඒ සමාගම හිතන්න ලක්ෂයක ලාභයක් උපයන්නේ සේවකයෝ 40ක් තියාගෙන. සේවකයෝ 40ක් තියාගෙන තමයි එයා ලක්ෂයක ලාභයක් උපයන්නේ. හැබැයි සේවකයෝ දෙන්නෙක් තියාගෙන B සමාගම 15000ක් උපයනවා. දැන් එතකොට අපිට කියන්න පුළුවන්ද වඩා හොඳ ආයතනයේ ඒ සමාගම කියලා? තේරුණාද? ඒ කියන්නේ ඒ සමාගම තමයි වඩා හොඳම ආයතනය කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි නිකන් ලාභ දෙක සංසන්දනය කරන් පස්සේ මෙයා ලක්ෂයයි මෙයා 15000යි කියලා තිබ්බා වුණාට සමහරට මෙයා මේ ලක්ෂක ලාභයක් උපයන්නේ සේවකෝ 60ක් වගේ තියාගන්නම්. ඊට වඩා හොඳයිනේ සේවකෝ දෙන්නෙක් ඉන්න ආයතනයේ රුපියල් 15000ක ලාභයක් ලබා ගන්න එක. අන්න ඒක තමයි අපි කියන්නේ. අපි දැන් කියන්න හොඳ නැහැ නිසා ඒ සමාගමේ ලාභය වැඩි B සමාගමකට වඩා කියලා කියන්න හොඳ නැහැ. මොකද මේ දෙක ගැලපෙන්නේ නැත්නම් ඒ සමාගමේ කැපැසිටිස් දෙකක් නම් අන්න ඒවා අපි කම්පෙයාර් කරන්න යන්න හොඳ නැහැ. ඒකයි අපි කියන්නේ නොගැලපෙන දත්ත සංසන්දනය යොදා ගන්නත් පුළුවන්. ඒක සංඛ්‍යාන විෂය පාවිච්චි කරලා හිතාමතා කෙනෙක් ඒක අවභාවිතා කිරීමක් කියලා සලකන්න පුළුවන්. අනික තමයි සංඛ්‍යානයේ ප්‍රතිඵල පක්ෂග්‍රාහී ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ওই සිද්ධිය සිද්ධ වෙනවා. මැතිවරණ සමීක්ෂණවලදී වගේ අවස්ථාවලදී. ඒ කියන්නේ Taman ලැබියාවක් දක්වන දේශපාලන කණ්ඩායමට හෝ පුද්ගලයාට ඒ ලැබෙන ප්‍රතිඵලය වාස්තවගත වන ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක සංඛ්‍යාන විෂය අවභාවිතා කරන අවස්ථාවක්. ඔන්න උදාහරණයක් මම දීලා දෙනවා. කිසියම් මැතිවරණ අපේක්ෂකයෙකුට වැඩි වාසි සහගත ප්‍රදේශයකින් තෝරා ගන්නු ලැබුවා. එතන මම හිතනවා නම් මෙන්න මේ කියන අපේක්ෂකයාට ගමේ තමයි වැඩිපුර ඡන්ද තියෙන්නේ කියලා. අපි ගමෙන්ම ගිහිල්ලා සාම්පල් එකක් තෝරගන්නවා. අපි ගමේ මිනිස්සුන්ගෙන් අහනවා කාටද කැමති කියලා. ඊට පස්සේ ඒ අනුව තීරණයක් ගන්නවා. මෙයා සමස්තය ගත්තන් පස්සෙත් මෙයාට තමයි කැමති කියලා. අපි සමහරලාට සමහර ජාතීන් වශයෙන් ගත්තන් පස්සේ හිතන සමහර සිංහල කට්ටියන්ගේම ඡන්ද ගත්තොත් හිතාමතා ගත්තොත් සමහරට වෙන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරන්න පුළුවන්. සමස්ත රටම ගත්තොත් සමහරට වෙන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරන්න පුළුවන්. අනේ හිතාමතා ඒ අපේක්ෂකයාට වැඩිපුර ඡන්ද තියෙන ප්‍රදේශයකින් හෝ ජන කොටසකින් හරි අහනවා නම් අන්න ඒකත් හිතාමතාම සංඛ්‍යාන විෂය අවභාවිතා කිරීමක්. ඒක තමයි අපි කියන්නේ සංඛ්‍යාන ප්‍රතිඵල පක්ෂග්‍රාහී ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. තමයි ප්‍රමාණවත් හා සාධාරණ නියදියක් යොදා නොගෙන නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් වෛද්‍යවරු 5 දෙනෙකු අතුරින් 4 දෙනෙක් නිර්දේශ කරන ලද ඖෂධ වර්ගයක් වෛද්‍යවරුන්ගෙන් සිර 80ක් නිර්දේශ කරන ඖෂධ වර්ගයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. එතන වෛද්‍යවරු 5 දෙනයි මම පාවිච්චි කරන්නේ. ඒ වෛද්‍යවරු 5 දෙනාගෙන් 4 දෙනෙක් මම හිතන ඒ 5 දෙනාගෙන් 4 දෙනෙක්ම යාළුවෝ. ඒ කට්ටිය ඉන්නේ කොහොමත් එක මතයක තමයි. ඒ නිසා ඒ කට්ටිය සාමාන්‍ය එක්කෙනෙක් කිව්වම අනිත් කෙනෙක් කියනවා රයිට් ඒක හරි කියලා කියනවා. අන්න ඒ වගේ අවස්ථාවක් වුණොත් දැන් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගෙන් 4 දෙනෙක්ම නිකන් ඊටාම සමීප යාළුවෝ එකට වැඩ කරන කට්ටිය. ඒ නිසා එක්කෙනෙක් කියනවා මේ ඖෂධ වර්ගය හොඳයි කියලා. ඒ නිසා එයා ගැන හිතලා අනිත් කට්ටියත් කියන්න බලන් හොඳයි කියලා කියන්න පුළුවන්. එහෙම වුණා අපිට හිතනවා 5 දෙනාගෙන් 4 දෙනෙක් මේ ඖෂධය හොඳයි කියලා කිව්වොත් 80ක් හොඳයි කිව්වා කියලා අපිට හිතනවා. එතකොට අපි මෙන්න මේක සමස්ත වෛද්‍යවරුන්ගෙන් 80ක් ඔය කියන ඖෂධයට කැමති වගේ කියලා කිව්වොත් ඒකත් හිතාමතාම ඔන්න සංඛ්‍යාන විෂය අවභාවිතා කිරීම. ඒක අපි කියන්නේ අපි තෝරගන්න ඕනේ වගේ කුඩා නියදියක් නෙමෙයි 5 දෙනෙක් කරන් 4ක් කැමති වෙන නිසා 80ක් වෛද්‍යවරු කැමති කියලා කියන එක වැරදි. ඒ නිසා අපි ප්‍රමාණවත් සහ සාධාරණ නියදියක් තෝරගන්න ඕනේ. ප්‍රමාණවත් වෙන්නත් ඕනේ. ඒකෙන් 5ක් 6ක් හරියන්නේ නැහැ. ටිකක් විශාල නියදියක් තෝරගන්නත් ඕනේ. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ ඒ තෝරගන්න නියදිය සාධාරණ වෙන්න ඕනේ. කිසිම කොටසකට බයස් වෙන්න බෑ. කිසිම කොටසකට නැඹුරු වෙන්න බෑ. අපි දැන් විශේෂයෙන් මැතිවරණ සමීක්ෂණයක් වයි කරද්දී සිංහල කට්ටිය විතරක් අපි ගන්නෙ නෑ. ජැෆ්නා කට්ටිය නොසලකා හරින්නේ නෑ. තරුණ කට්ටිය පමණක් ගන්නෙ නෑ. නගරෙන් විතරක් ගිහිල්ලා අහන්නේ නෑ. ඒ නිසා ඒක සාධාරණ වෙන්න ඕනේ. ඔන්න අවසාන වශයෙන් ගත්තන් පස්සේ නියදිය පක්ෂග්‍රාහීව තෝරගන්නත් බෑ. ඒ තෝරා ගැනීමත් සංඛ්‍යාන විෂය අවභාවිතා කිරීමක්ම තමයි. නියදිය තෝරන්නාගේ අභිමතය පරිදි නියදිය සඳහා ඒකක තෝරාගෙන රැස් කරන ලද දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් සමහර අවස්ථාවල. ඒක හිතන්නකෝ දැන් මම මොකක් හරි සමීක්ෂණයක් කරනවා මම තීරණය කරනවා මම මේ කට්ටිය තමයි ගන්නෙ කියලා. මම මෙන්න මේ කට්ටිය විතරයි අහන්නේ කියලා මම තීරණය කරොත් අන්න ඒක හිතාමතා පක්ෂග්‍රාහී වීමක්. එහෙම අරගෙන අපි කියනවා මෙන්න මේ සමස්තය මෙහෙමයි කියලා. අන්න එහෙම කියන එකත් අපි කියනවා සංඛ්‍යාන විෂය අවභාවිතා වීමක් කියලා. ඔන්න ඔහොම තමයි සංඛ්‍යාන විෂයේ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්නම් පළවෙනි පාඩම හැඳින්වීම ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි වීඩියෝ එකේ සාකච්ඡා කරනවා දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම අතර අපි සාකච්ඡා කරන්නේ සංඛ්‍යාන විෂය පුරාම පාවිච්චි කරන නැවත පාවිච්චි කරන විශේෂ යෙදුම් ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න.
ඒකට අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා frequently used terms ටිකක් කියන අපි දන්නවා ඕන විෂයක් ගත්තන් පස්සේ ඒ විෂය පුරාම ඒ විෂයටම ආවේනික අර්ථයන් තියෙන වචන ගොඩාක් තියෙනවා තේරුම් ගන්න. ඒ වචන තේරුම් ගත යුතුමයි විෂය තේරුම් ගන්න ඕන නිසා. විෂය පුරාම දිගින් දිගට මේ වචන අපි පාවිච්චි කරනවා නැවත නැවත. අන්න ඒ විශේෂ වචනත් එක්ක විශේෂ වචන ටික තේරුම් ගන්න එක තමයි අපේ දෙවෙනි වීඩියෝ එක වෙන්නේ. රයිට් එහෙමනම් ඔන්න දෙවෙනි වීඩියෝ එකත් බලන්න. ඒකත් ඉල්ලා සිටින්න. ඒකත් සම්පූර්ණයෙන් බලන්න. මේ පාඩමත් නැවත බලන්න. එහෙනම් අපි දෙවෙනි පාඩේ මුණ ගැහුවු. එතකන් අපි ගිහින් එන්නම්. අයබෝවන්.